අපි 2016 ඕලෙවල් පේපර් එකේ සෙකන්ඩ් පේපර් එකේ ප්‍රශ්න සාකච්ඡා කරමින් හිටියේ. එතකොට පේපර් එකේ ඒ කොටසේ ප්‍රශ්න ගොඩක් අපි කතා කරා. මම හිතන්නේ හතරවෙනි ප්‍රශ්නේ ත්‍රිකෝණමිතිය අපි කතා කරේ නැහැ. හරි නේද ආමාශි? හතරවෙනි ප්‍රශ්නේ නොකරනේ අපි ආවේ. බලන්න ඒ කොටසේ තව හතරවෙනි ප්‍රශ්නේ ඉතුරු වෙලා තියෙනවා අපිට කරන්න. ඊළඟට තව මොන ප්‍රශ්නේද තියෙන්නේ? 6 වෙනි එක කරා දාමාශි නැත්නම් දිනෙත් දිනෙත් කියන්න බලන්න දිනෙත් කවුරු හරි එක්කෙනෙක් අපි 6 වෙනි ප්‍රශ්නෙත් කතා කරේ නැහැනේ. ඔව්. ඔයාලගේ පැත්තෙන් හරි මම හිතනවා අර ත්‍රිකෝණමිතිය ගන්න නොහදාවට දැන් හදන්න කියලා. මොකද ඊයේ මහා ක්ලාස් එකේ ත්‍රිකෝණමිතිය කියරුණා. එතකොට අපේ අර අනිත් අය ත්‍රිකෝණමිතිය දන්නවා. එයාලට ත්‍රිකෝණමිතිය එයාලා කරලා තියෙනවා. ඒ නිසා අපි පටන් ගමු අද මේ හතරවෙනි ප්‍රශ්නේ. ඒ කොටසේ හතරවෙනි ප්‍රශ්නේ නැත්නම් ඔක අමතක වෙනවා. එහෙනම් හතරවෙනි ප්‍රශ්නේ පටන් ගන්න පේපර් එකේ. මේක පාස් පේපර්ස් මේ පාස් පේපර්ස් නිසා ඔයාලලා මේ වගේ උත්තරක් තියෙනවා. ඒ උත්තර බලන්නේ නැතුව මේ රූප සටහන ඇදලා දත්තල ලකුණු කරලා පටන් ගන්නකො ප්‍රශ්නෙට උත්තර ලියන එක ඔය පැත්තේ. right. එහෙනම් එතනින් පටන් ගමු. පහුවෙලා සම්බන්ධ වෙන අය සම්බන්ධ වෙයි. සමහර අය රෙකෝඩින් එක ඉල්ලලා තියෙනවා. කෙලින්ම ක්ලාස් එක තියෙන වෙලාවෙ ජොයින් වුණා තමයි වඩා හොඳ. මොකද තියෙන ගැටලුවක් කතා කරලා විසඳ ගන්න පුළුවන්, ප්‍රශ්න අහන්න පුළුවන්. එතකොට ඒක වඩා හොඳම විදිය. right. එහෙනම් හතරවෙනි ප්‍රශ්නෙට අපි එනවා. හතරවෙනි ප්‍රශ්නෙට අපි එනවා. පටන් ගන්න ওই පැත්තෙන් right. දැන් හරි මේ විදිහේ රූප සටහනක් තියෙනවා. ගාන හදන්න පටන් ගමු. මම හිතනවා ඔයාලා ඔය පැත්තේ දැන් හදන්න පටන් ගත්තයි කියලා. පොඩි වෙලාවක් ගන්න. ඇදුවේ නැති අයට හදා ගන්න. තව චූටි වෙලාවක් ගන්න. ජොයින් වුණේ නැති අයට ජොයින් වුණත් එතකොට chance එක තියෙනවා. අද 2016 දෙවනි ප්‍රශ්න පත්‍රයේ 4 වෙනි ප්‍රශ්නය. 2016 ඕලෙවල් පේපර් එකේ දෙවනි පේපර් එකේ 4 වෙනි ප්‍රශ්නයම තියෙන්නේ ගාන ත්‍රිකෝණමිතිය ප්‍රශ්නේ ත්‍රිකෝණමිතිය. හරි. right. මේකේ තියෙන මෙන්න මෙහෙම දෙයක්. විස්තර කරලා තියෙන ප්‍රශ්නේ මුලින් මේ විදිහට පරිමාණයට ඇඳි නගර සැලැස්මක ඇති A B හා C A B C හා D ප්‍රතිමා හතරක පිහිටීම රූප සටහනේ දැක්වේ. A B C D කියලා නම් කරලා තියෙන ප්‍රතිමා හතරක්. නගරවල එහෙම ප්‍රතිමා තියෙනවා. වටා පුද්ගලයන්ගේ ප්‍රතිමා නගරවල තියෙනවා. අපි දැක්ලා තියෙන ඒ වගේ ප්‍රතිමා හතරක් තමයි මේ A B C D කියන තැන් හතරේ තියෙන්නේ. මෙහි BAC කෝණය අංශක 90යි. BAC කෝණය අංශක 90යි. right. මෙතන ලකුණු වෙලා තියෙනවා රූප සටහන එකක් හරි. ඊළඟට ADC කෝණෙත් අංශක 90යි. ඒකත් රූප සටහනේ මෙතන ලකුණු වෙලා තියෙනවා ඒකත් හරි. AC සෙන්ටිමීටර් 10යි. AC කියන්නේ මේ පාදයේ පරිමාණ රූපේ සෙන්ටිමීටර් 10යි. ඒක අපි ලියාගමු. රූප සටහනට ගේමු ඉතුරු දත්ත ටික. AC පාදයේ සෙන්ටිමීටර් 10යි.
ඊළඟට AB පාදය කියන්නේ මේ පාදය ඒක සෙන්ටිමීටර් 9.4යි. සෙන්ටිමීටර් 9.4යි. ඒ තොරතුරත් අපි රූප සටහනට අරන් ඉමු. හරි. ඒ තොරතුරු දෙක ගෙනාවා. එච්චරයි දීලා තියෙන්නේ. දැන් තියෙන ප්‍රශ්නේ කොටස් අපි යමු පළවෙනි කොටසට. පළවෙනි කොටසට. right පළවෙනි කොටසේ තියෙනවා මෙන්න මෙහෙම ACD ත්‍රිකෝණය සලකා. ACD ත්‍රිකෝණය සලකා. දැන් බලන්න ACD ත්‍රිකෝණය මොකක්ද කියලා මේ රූප සටහනේ. මෙන්න මේ ත්‍රිකෝණය ACD. right. මේක අවධානයට අරගෙන මේ ත්‍රිකෝණය සලකලා අපිට කියනවා ACD කෝණයේ විශාලත්වය සොයා. ACD කෝණයේ විශාලත්වය. ACD කෝණය කියන්නේ මොකක්ද? මේ කෝණයනේ. හරි. මෙයාගේ විශාලත්වය හොයන්න කියලා කියනවා. මෙන්න මේ විශාලත්වය හොයන්න ඕනේ කෝණය මේක. පැහැදිලි කෝණය මොකක්ද කියලා. එය ආසන්න අංශක 70 බව පෙන්නනවා. ආසන්න අංශකයට අංශක 70යි කියලා පෙන්නන උත්තරේ ත්‍රිකෝණමිතික වගු පාවිච්චි කරලා තමයි මේක කරන්න කියලා කියන්නේ. දැන් ACD ත්‍රිකෝණය මොකක්ද? මෙන්න මේ ත්‍රිකෝණය අපි ඒක තමයි සැලකිල්ලට ගන්න තියෙන ත්‍රිකෝණය. ඒ ත්‍රිකෝණයෙන් අපි මේ කෝණය අපි හොයමු ත්‍රිකෝණමිතිය පාවිච්චි කරලා. ඒතර මේ ත්‍රිකෝණේ මෙතන තියෙන කෝණය D වල කෝණය ඍජු කෝණයක්. ඒ නිසා මේ ත්‍රිකෝණය ඍජු කෝණය. ඍජුකෝණී ත්‍රිකෝණ වලට අපිට පුළුවන් ත්‍රිකෝණමිතික අනුපාත ගොඩනගන්න. ත්‍රිකෝණමිතික අනුපාත ගොඩනගන්න පුළුවන් ඍජුකෝණී ත්‍රිකෝණ වලට. ඒතර මේ හොයන්න ඕනේ කෝණය සුළු කෝණ දෙකෙන් එක. ඒතර මේ 9.4ක් දිගේ AD පාදය අපිට හොයන්න තියෙන කෝණයට සම්මුඛව පිහිටි පාදය. ඒකට කියන සම්මුඛ පාදය කියලා. ඒතර මේ AC පාදය සෙන්ටිමීටර් 10ක් දිග පාදයක්. ඒක තියෙන්නේ ඍජු කෝණයට ඉදිරියෙන් තියෙන පාදය තමයි කර්ණය. එහෙනම් මේ ත්‍රිකෝණේ ACD ඍජු කෝණී ත්‍රිකෝණේ මේ ACD කෝණේ සම්මුඛ පාදයේ කර්ණයයි කියනවා අපිට කෝණය ගන්න එක. දැන් අපි මතක් කරමු සම්මුඛ පාදයයි කර්ණයයි සම්බන්ධ වෙන ත්‍රිකෝණමිතික අනුපාතය මොකක්ද කියලා. සම්මුඛ පාදයයි කර්ණයයි සම්බන්ධ වෙන තැන සයින් අනුපාතය. එහෙනම් මේ ප්‍රශ්නෙට උත්තරේ හොයන්න වෙන්නේ සයින් අනුපාතය උදව් කරගෙන. දැන් අපි මේ ත්‍රිකෝණයේ ACD කෝණය සඳහා සයින් අනුපාතය ලියමු. එතකොට අපි ඒක ලියන්නේ කොහොමද? කෝණයේ ACD නේ ලියන්නේ සයින් අනුපාතයනේ. ඔන්න අපි ලියනවා සයින් ACD. සයින් ACD කෝණය සමානයි සයින් අනුපාතය හැදෙන්නේ කොහොමද? කෝණයේ සම්මුඛ පාදය කර්ණයෙන් බෙදිලා. කෝණයේ සම්මුඛ පාදය තමයි AD පාදය. එයාගේ දිග සෙන්ටිමීටර් 9.4යි. අනුපාතයක් හදනකොට ඒකකේ ගන්නෙ නෑ. ඒකක ගන්නෙ නෑ. එතකොට සම්මුඛ පාදය 9.4යි කර්ණය 10යි. 9.4 බෙදීම 10යි. ඔන්න කෝණයේ සයින් අනුපාතයට අදාළ ප්‍රකාශනය. අපි ඒක ලියා ගන්න ඕනේ. ඒක ලියපු ගමන් ඔයාට ලකුණු ලැබෙනවා. right. හරි. ඊට පස්සේ මෙතන 9.4 10න් බෙදන්න ඕනේ. එතකොට එනවා 0.9යි 4යි අපි දශම ස්ථාන 4කින් ලියා ගමු. ඊටු දශම ස්ථාන දෙකම බිඳුව. ඒ දශම ස්ථාන 4කින් ලිව්වේ ත්‍රිකෝණමිතික වගු වල සයින් අගයන් කියන්නේ දශම ස්ථාන 4කින්. දශම ස්ථාන 4කින්. දැන් අපිට හම් වෙලා තියෙනවා ACD කෝණයේ සයින් අගය. මේ කෝණයේ අගය නෙමෙයි අපි හොයාගෙන තියෙන්නේ කෝණයේ සයින් අගය. කෝණයේ සයින් අගය හොයාගත්තට පස්සේ අපිට ඒකෙන් පුළුවන් කෝණයේ අගය හොයන්න. කෝණයේ සයින් අගය හොයාගත්තට පස්සේ අපිට පුළුවන් ඒකෙන් කෝණයේ අගය හොයන්න. ඒ කොහොමද? කෝණයේ සයින් අගය හොයාගත්තට පස්සේ ඒකෙන් කෝණයේ අගය හොයනවා නම් සයින් ප්‍රතිලෝම බලන්නේ වගුවේ. අර ප්‍රතිලෝම බලන විදිහට සයින් වගුව බලන්න. එතකොට අපිට කෝණයේ අගය හොයාගන්න පුළුවන්. ඕකයි ක්‍රමය. එහෙනම් ඔයා වගුව අරගෙන ප්‍රකෘති සයින් වගුව අරගෙන ඒ වගුවේ ඔයා හොයන්න මෙන්න මේ සයින් අගයේ තියෙන කෝණය මොකක්ද කියලා. 0.9.4යි බිඳුවයි බිඳුව. 0.9.4යි බිඳුවයි බිඳුව තියෙන්නේ කොහෙද? අංශක 70. ඔන්න බලන්න අංශක 70
වගුව බලන්න දැන් වගුව බලන්න ගන්නවා. එතකොට මේ sin අගේ තියෙන කෝණය අංශක 70යි තව පොඩි කලා ගානක් කෝණය. අංශක 70 තියෙන්නේ හරියටම කිව්වොතින් එහෙම අංශක 70 ඔන්න මම වගුව බලනවා. අංශක 70 තියෙන්නේ අංශක 70 0.93997 0.939 9.3යි ඔන්න මම බලනවා 9.3යි 9.7 අපිට ඕනේ 9.4යි 0.0 මෙයාගේ තියෙන සුළු අඩුවක් 3ක අඩුවක් දැන් අංශක 70 පෙළියේ මධ්‍යනාන්තර පැත්තේ අපි මේ 3 අඩුව හොයාගෙන යනවා 3 හොයාගෙන යනවා එතකොට අපිට හම්බ වෙනවා කලා 3 තීරුවේ මේ 3 කියන අගය එහෙනම් මේ කෝණයට තව කලා 3ක් එන්න ඕනේ. අන්න ඒකයි මම කිව්වේ අංශක 70යි කලා 3යි කියලා. අංශක 70යි කලා 3යි කෝණ. හරි. ඒතර අපිට කියන්නේ ආසන්න අංශකයේ. ආසන්න අංශකයට ගත්තොත්. ඒතර කලා 60ක් අංශකයකට තියෙනවා. කලා 30ක් කියන්නේ අංශක භාගයක්. කලා 3 කියන්නේ අංශක 0.5ට වඩා අඩු වගයක්. එහෙනම් මෙතන ආසන්න උත්තරේ අංශක 70. ආසන්න අංශකයට නම් අංශක 70යි කෝණ. ඔන්න පළවෙනි කොටස විසඳ ගත්තා. බලන්න හරි ලේසිනේ. හරි ලේසි. ඒක ප්‍රශ්නේ අමාරු නෑ. ප්‍රශ්නේ හරි ලේසි. right. හරි. මේ අපේ කවුරු හරි යාළුවෙක් ඉන්නවා නම් අර අපේ ඔයාලා පේපර් ක්ලාස් එකට ජොයින් වෙලා තියෙනවා නේද? පේපර් ක්ලාස් එකට වෙනම WhatsApp group එකක් හැදුවානේ. ඒකට මැසේජ් එකක් දාන්නකො ක්ලාස් එක පටන් ගත්තා කියලා. හරි. ඒකේ තව ළමයි කොටසක් ඉන්නවා. කවුරු හරි පුළුවන් නම් ඔතනින් මැසේජ් එකක් දාන්නකො. හරි. තව යාළුවෙක් විදිහට. තව අපේ ඉන්නවා ඒගොල්ලෝ ජොයින් වෙලා නැති ප්‍රශ්නයක් තියෙනවා. අඩුයි යෝගලා එක. මාන්නේ මට ඔය ලින්ක් එක දැම්මේ ටිකක් කී රෑ වෙලා වැඩ ඉවර වෙනකොට ගොඩක් රෑ වුණා හැමදා ගොඩක් රෑ වෙනවා දවසේ වැඩ ඉවර වෙනකොට. හරි. දවල් කාලේ වැඩේ කෙරුන්නේ නැහැ. කොහොම හරි ක්ලාස් එක පටන් ගන්න මොහොතකට කලින් හරි අපි ලින්ක් එක දානවා බලාපොරොත්තු වෙන්න ඉන්න. ක්ලාස් එක නැත්තම් කලින් දැනුම් දෙනවා. හැබැයි ගිය සතියේ අපි එහෙම කතාවක් කිව්වා මේ සතිය සමහරට බැරි වෙයි කියලා. නමුත් අපි ක්ලාස් එක කරන්න පුළුවන් තැනට හදාගත්තා. අර අනිත් ක්ලාස් එක තිබ්බේ නැහැ. ඒක වෙන දවසක තියෙනවා අපි. අර මේ සිප් මාන්සල් ක්ලාස් එක. හරි ඊළඟට ප්‍රශ්නේ පළවෙනි කොටස හරිනේ අපි යමු ඉස්සරහට යනකොට පළවෙනි කොටස පස්සේ මෙන්න මෙහෙම කතාවක් එනවා C සිට D දිගාංශය C සිට D දිගාංශය දිගාංශය කියන්නේ දිශාව හරියටම හොයාගන්න පාවිච්චි කරන කෝණයක් තිරස් තලයේ තියෙන පිහිටීම් වල දිශාව හරියටම හොයාගන්න පාවිච්චි කරන කෝණයක් C සිට D කියනකොට C වල ඉඳලා D පේන දිශාව C සිට D කියනකොට. ඒක දිගාංශය ගන්නෙ කොහොමද? C වල උතුරු දිශාව ඉඳලා එහෙනම් C වල උතුර දාගමු අපි. මෙන්න C ගේ උතුර. ඒක උතුරු දිශාව උදව් කරගෙන තමයි දිගාංශය ගන්න. මේ දිගාංශය කියන කෝණය මැනගන්න. මෙන්න C වල උතුරු දිශාව. C සිට D දිශාව CD රේඛාවෙන් පෙන්වුම් කරන දිශාව. CD රේඛාව. ඒතර කෝණය වෙන්නේ මෙන්න මේ C වල උතුරු දිශාවේ ඉඳලා ඔර්ලෝසුවේ කටුව යන පැත්තෙන් හෙවත් දක්ෂිණාවර්තව CD රේඛාව එක් මෙන්න මේ කෝණය. මෙන්න මේ කෝණය තමයි ඔය C සිට D දිගාංශය බවට පත් වෙන කෝණය. C සිට D දිගාංශ. හරිද? දිගාංශ කතාව අපි 9 පන්තියෙන් ඉගෙන ගන්න. දැන් ඒක බලන්න O level paper එකේ තියෙනවා. ඒක 10න් අපි ඉගෙන ගන්නවා තව කෝණ දෙකක්. සිරස් පිහිටීම් තේරුම් ගන්න පාවිච්චි කරන කෝණ දෙකක් තියෙනවා ආරෝහණ කෝණයයි අවරෝහණ කෝණය. ඒක ත්‍රිකෝණමිතිය ගාන ඇතුලේ ඕම ඔය දේවල් අඩංගු වෙනවා. දිගාංශය නැත්නම් ආරෝහණ කෝණය එහෙම නැත්නම් අවරෝහණ කෝණය ඒ ටික. හරි. ඒතර මෙන්න මේ කෝණය තමයි මේ තියෙන අංශක 242. රයිට් මෙතෙන්ට දාගමු ඒ තොරතුරු. අංශක 242. මේ අංශක 242යි. පැහැදිලිනේ? හා බීට නැගෙනහිරෙන් C පිහිටයි. බීට නැගෙනහිරෙන් C පිහිටයි. බීට නැගෙනහිරෙන් තමයි C පිහිටන්නේ. එහෙනම් C ට බටහිරින් B තියෙන්නේ.
අනිත් පැත්ත. එහෙමනම් මෙන්න මේ C වල උතුරයි BC රේඛාවයි අතර කෝණය අංශක 90යි. ඔය කියන්නේ මේ කෝණය අංශක 90යි කියලා. මේක අංශක 90. ඔය කතාවේ ඒක අඩංගුයි. ඔය කෝණය අංශක 90. ඒකත් ලකුණු කරගන්න ඔයාලගේ රූප සටහනේ අංශක 90යි කියලා. C වල උතුරයි BC රේඛාවයි අතර මේ කෝණය. ඒක අංශක 90යි. ඒක B ට නැගිනිරින් C තියෙනවා නම් ඒක එහෙම වෙන්න ඕනේ. හරි. right. උතුරයි නැගෙනහිර බටහිර රේඛාවයි අතර තියෙන අංශක 90ක්. පැහැදිලි? ඒ ටික පැහැදිලි. පහත දැක්වෙන ගණනය කිරීම වලදී ACD කෝණයේ විශාලත්වය සඳහා අංශක 70 යොදා ගන්න. ACD කෝණයේ විශාලත්වය මෙන්න මේ කෝණයේ විශාලත්වය අංශක 70ක්. ඒකත් යොදා ගන්න. අංශක 70යි කලා 3යි හරිම ගානේ. අංශක 70යි කියලා යොදා ගන්න කියන අපේ පහසුව සඳහන් කරන යෝජනාව. අර කලා 3 තිබ්බනම් පොඩ්ඩක් කරදරයි. හරි අංශක 70යි කියලා අසන්නව අරගෙන යන්න තියෙනවා. අංශක 70යි. කලින් ගණනය කරපු කෝණය. ඔන්න ඒ තොරතුරු ටිකක් මෙතෙන්ට අපි දාගත්තා. හරි දාගෙන දැන් අපි තව ප්‍රශ්න දෙකයි අහන්නේ. ඒ දෙවනි කොටසේ අහනවා හැබැයි දෙවනි කොටසේ ප්‍රශ්නය ඇතුලේ දේවල් දෙකක් අහනවා. මොනවාද මේ අහන දේවල්? right අහනවා BCD කෝණයේ හා ACB කෝණයේ විශාලත්වය සොයන්න. BCD කෝණය මොකද්ද මේ BCD කෝණය? මේ රූප සටහනෙන් හරියටම බලාගමු BCD කෝණය. මෙන්න BCD කෝණය BC රේඛාවයි CD රේඛාවයි අතරේ තියෙන මෙන්න මේ කෝණය තමයි කෝණය. right මේක තමයි කෝණය. මේක අහනවා. ඉතලා බලමු. කොහොමද මේ කෝණය යගේ හොයන්නේ? හරි. මට පේනවා සරල ක්‍රමයක්. මේ CD දිගාංශය C සිට D ගේ දිගාංශය මේක අංශක 242යි. 242යි. ඒක අපිට පාවිච්චි කරන්න වෙනවා. මෙන්න මේ BCD කෝණේ අගේ හොයන්න. තව කාරණාවක් අපිට උදව් කරගන්න වෙනවා. ඒ කාරණාව මේකේ තියෙනවා. මේක කියන එක අපි දකින්න ඕනේ. මෙන්න මේ C සිට D ගේ දිගාංශය අංශක 242යි. ඔයාලට මෙහෙම දෙයක් හිතන්න පුළුවන්. බලන්න. C සිට B දිගාංශය කොච්චරද කියලා. C සිට B දිගාංශය. C සිට B දිගාංශය. ඔන්න මම කියන එක හිතන්නකෝ. C සිට B දිගාංශය. ඒ කියන්නේ මේ C වල උතුරේ ඉඳලා දක්ෂිනාවර්තව CB රේඛාවට එනකම් කෝණය. CB රේඛාවට එනකම් කොහොම වෙන පාටකින් මට දාන්න පුළුවන් මාට පැහැදිලිව වෙන්නේ. ඒක කියලා මට සැකයක් තියෙනවා. මම රතු පාටෙන් වගේ දාන්න C සිට B දිගාංශය කියලා කියන්නේ මෙන්න මේ කෝණය. රට පේනවද මන් දන්නේ මට මෙන්න මේ කෝණය. කොච්චර දාන්සි? කට්ටියගේ මාතේ කතා කරනවා ටිකක් හොඳයි. අට ඇරලා කියන්න බලන්න ආන්සර් කීයද කියලා මයික් එක අන්මියුට් කරලා. මයික් එක අන්මියුට් කරාට කමක් නැහැ කියලා මට. වීඩියෝ ඔන් කරාට කමක් නැහැ කියලා. ඒතර මොකද අපි දන්න අපේ පොඩි කණ්ඩායමක් නේ අවුලක් වෙන්නේ නැහැ. අර සමහර ක්ලාස් වල අපි එහෙම කරන්නේ නැහැ. වීඩියෝ ඔන් කරලා මයික් අන්මියුට් කරලා ඉන්න පුළුවන් අපි ටික දෙනා ඉන්නේ. කියන්න බලන්න මෙන්න මේ කෝණය C සිට B දිගාංශය අමාසි කීයද? ආසිනේ ටිකක් හරි උත්තරයක් දෙන්න. 270යි. very good. අංශක 270යි. අංශක 270යි. එතකොට C සිට D දිගාංශය අංශක 242යි. ඔය දෙක අතර නේද අර අපෙන් අහන මේ පොඩි කෝණ කෑල්ල තියෙන්නේ. එහෙනම් හරි සරල දෙයක් කරලා අපිට පුළුවන් නේද ඔය BCD කෝණේ අගය හොයන්න. BCD කෝණේ අගය හොයන්න එහෙමනම් මොකද කරන්න ඕන? අර අංශක 270න් මේ අංශක 242 අඩු වුණාම ඉතුරු කෑල්ල නේද ඔය කෝණ. එහෙනම් අපි BCD ගේ අගය හොයන්න අංශක 270න් අඩු කරනවා අංශක 242ක්. පැහැදිලිද?
ඔව් මොන හරි ගැටලුවක් තියෙනවා නම් අහන්න පුළුවන් අහන්න අනිවාර්යෙන් අහන්න ප්‍රශ්න කියනවා නිකන් යට ගහගෙන ඉන්න එපා. ඒවා කතා කරලා විසඳ ගන්න ඕනේ. මේවා කතා කරලා විසඳන්න පුළුවන් ප්‍රශ්නනේ. එතන මෙතන අඩු කරපුවාම කීයක්ද එන්නේ? 42යි 52යි 62යි අංශක 28ක් නේ එන්නේ. ඔව් අංශක 28යි කෝණේ. ඔන්න ඒ කෝණේ හොයාගත්තා රයි. අවුලක් නැහැ. අංශක 28යි. හරිද? හරි. ආයෙ හොයන්න තියෙනවා දෙවෙනි කොටසෙම තව කෝණයක් ACB කෝණය ශාලා. ACB. දැන් කො ACB? මොකද ACB? මෙතන කෝණ සංජාලය නේ. ACB කියන්නේ මෙන්න මේක. මම මේ සුදු පාට ඩොට් එකක් තිබ්බේ. AC රේඛාවයි CB රේඛාවයි අතර හැදිලා තියෙන කෝණය ACB. කොහොමද හොයන්නේ? දැන් අපි හොයාගත්ත BCD අංශක 28යි. ඔය දැන් හොයන්න තියෙන ACB කෝණයයි මේ අපි කලින් හොයපු BCD කෝණයයි දෙක එකතු වෙලානේ අංශක 70 කෝණය හැදිලා තියෙන්නේ. බලපුවම පේනවා. මේ අපි හොයපු අංශක 28 කෝණයයි දැන් අපිට හොයන්න වෙලා තියෙන කෝණයයි දෙක එකතුව තමයි ACD කෝණය. ඒක අංශක 70යි. ඒක අංශක 70යි. එහෙනම් ACB කෝණය හොයන්න පුළුවන් නේ හරිම ලේසි. කොහොමද? අංශක 70න් අපි මොකද කරන්න ඕන? හිතන්න බලන්න අපි කරන්න ඕනේ දේ මොකද්ද කියලා. අපි අර අංශක 70න් මේ අංශක 28 අඩු කරන්න ඕන. ප්‍රශ්න ඉවරයි. අඩු නම් කීයද දෙන්නේ? 70 28ක් අඩු කළා කියන්නේ මට 70න් 28ක් අඩු කරලා කියන්නේ ඒ අංශක 42ක්. පැහැදිලි ඇති කියලා හිතනවා. හරිද? right. ඔන්න කෝණ දෙක එවුවා. එකක් අංශක 28ක් අනික අංශක 42ක්. right. ඔයාට ඒකෙදි ලකුණු 3ක් හම්බ වෙනවා. පළවෙනි කොටසේ ලකුණු 4ක් හම්බ වෙනවා මේ ටිකට. මේ ටිකට ලකුණු 4යි මේ ටිකට ලකුණු 3යි. එතකොට ලකුණු 7යි. මදිද? තව ලකුණු 3ක් ගන්න පුළුවන් ප්‍රශ්නේ අවසාන කොටසේ. බලන්න ත්‍රිකෝණමිතිය ගානේ ලකුණු 10ම ගන්න පුළුවන් ගන්න. ඔය විදිහට අපි විභාග ප්‍රශ්න ටික කරනකොට ඔයාටම මේක දැනෙන්නේ. right. අපි දැන් යන්නේ ප්‍රශ්නේ ඊළඟ කොටසට. කමකට දාලාම right. ඊළඟ කොටසේ. මෙතන පොඩි ඉඩක් ගන්න. right. ඊළඟ කොටසේ මොකක්ද තියෙන්නේ? තුන්වෙනි කොටස. මම මෙතනින් ලියනවා බලා ගන්නට. ප්‍රශ්නේ තුන්වෙනි කොටසේ මොනවාද අහන්නේ? ABC ත්‍රිකෝණය සලකා. ABC ත්‍රිකෝණය කියන්නේ මේ ලොකු ත්‍රිකෝණය. ABC ත්‍රිකෝණය සලකා දැන් අපිට උදව් කරමු. මොන ත්‍රිකෝණයෙන්ද අපි යන්න ඕනේ? මොන ත්‍රිකෝණය තෝරගන්නද ගාන හදන්න ඕනේ නේද? ඒවට බව මඟ පෙන්වීම තියෙනවා. හරි ෂෝ. එතකොට ABC ත්‍රිකෝණය සලකා ත්‍රිකෝණමිතික වගු භාවිතයෙන්. ඒ කියන්නේ ත්‍රිකෝණමිතියේ දැනුම පාවිච්චි කරලා. දැන් බලන්නකො අපි යාවික පැත්ත පෙන්නනේ අපෙන් ගාන හදවන්නේ. හරි ෂෝක්නේ. ත්‍රිකෝණමිතික වගු භාවිතයෙන් AB දිග සොයන්න. AB කියන්නේ මොකද්ද? AB කියන්නේ මොකද්ද බලන්නේ. AB කියන්නේ මේ පාදේ. ඒතර මේ ABC ත්‍රිකෝණයේ කියන දත්ත උදව් කරගෙන ත්‍රිකෝණමිතියේ දැනුමේ AB පාදයේ දිග හොයන්න තමයි තියෙන්නේ. ABC ත්‍රිකෝණමිතියේ දැනුමෙන් ඍජුකෝණී ත්‍රිකෝණයක පාදවල දිගවල ගණනය කරන්න පුළුවන් නැත්නම්. හැබැයි ඒකට අපිට ඕනේ ඍජුකෝණී ත්‍රිකෝණයේ එක සුළු කෝණයක අගය ඕනේ. තව පාදයක දිග ඕනේ. පාදයකයි කෝණයකයි කියනවා ඍජුකෝණී ත්‍රිකෝණයක ඉතුරු පාද ගණනය කරන්න පුළුවන් ත්‍රිකෝණමිතිය. එතකොට මේ ABC ත්‍රිකෝණය මෙතන ඍජුකෝණයක් තියෙන නිසා මේක ඍජුකෝණී. දැන් ත්‍රිකෝණේ ඍජුකෝණී විලා තියෙනවා ත්‍රිකෝණමිතිය දැනෙන්නේ නැහැ.
මෙන්න මේ ACB කෝණය අංශක 42යි. මේ කෝණය අංශක 42යි. මෙතන සුළු කෝණයක් තියෙනවා. ඒ මදිවට AC පාදයේ දිගක් තියෙනවා සෙන්ටිමීටර් 10යි. දැන් මේ සුළු කෝණය ACB සුළු කෝණය අංශක 42යි. එයාට අනුව පාද නම් කරගමු. මේ අංශක 42 සුළු කෝණයට අනුව අපිට හොයන්න තියෙන පාදයේ AB පාදයේ සම්මුඛ පාදයේ වෙනවා. හරි අපිට තියෙන සුළු කෝණයට නම් හොයන්න තියෙන AB පාදයේ සම්මුඛ පාදයේ. දිග දීලා තියෙන පාදයේ AC පාදයේ බද්ධ පාදයේ. දැන් අපි හිතන්න ඕනේ මේ ත්‍රිකෝණමිතියේ මොන ත්‍රිකෝණමිතික අනුපාතයටද සම්මුඛ පාදයේ බද්ධ පාදයේ සම්බන්ධ. සම්මුඛ පාදයේ බද්ධ පාදයේ සෙට් වෙන ත්‍රිකෝණමිතික අනුපාතය මොකක්ද? tan අනුපාතය. එහෙනම් ගාන හදන්න වෙන්නේ tan වලින්. tan වලින්. ඔන්න දැන් අපි කියනවා මේ අංශක 42 කෝණය සඳහා ABC ත්‍රිකෝණයෙන් tan අනුපාතය. tan 42. කොහොමද tan අනුපාතය හැදෙන්නේ? සබ tan. කෝණයේ සම්මුඛ පාදය බද්ධ පාදයෙන් බෙදිලයි tan නගේ හැදෙන්නේ. ඒතර කෝණයේ සම්මුඛ පාදය AB. බෙදීම බද්ධ පාදය 10යි AC බෙදීම. ඔන්න ලිව්වා tan අනුපාතය. ඔබ ලියපු ගමන් ඊළඟ ලකුණ. දැන් ලකුණු 8යි. ළමයිකට ඒකට යන්න ඒ ප්‍රශ්නෙන් ඔය ලකුණු 8 ආව නම් ඇති. 10න් 8ක් කියන්නේ 80ක ලකුණු ලබා ගන්න. 80. දැන් tan නගය අංශක 42 tan නගය වගු පාවිච්චි කරන්න පුළුවන්. එතන වගු භාවිතයෙන් කියලාම කියනවා. එහෙනම් දැන් අපි ත්‍රිකෝණමිතික වගුව පාවිච්චි කරලා ඔය යන්න ඕනේ ප්‍රකෘති ටැන්ජන වගුවට. අංශක 42 tan නගය බලමු. ඔන්න ගත්ත වගුව ප්‍රකෘති ටැන්ජන වගුවට ආවා එකේ ඇවිල්ලා අංශක 42. අංශක 42 tan නගය 42යි බිඳුව තියෙනවා. 0.0 තියෙනවා. 0.9යි 0.9යි 0.4. 0.9යි 0.0යි එකනේ තියෙන්නේ. ඔව්නේ. මේන් අංශක 42 tan නගය. ඔයත් බලන්න. ඔයත් බලන්න මේක. මෙන්න tan එක. හරි. දැන් AB බෙදීම 10යි. මේ පැත්තේ තියෙනවා AB බෙදීම 10යි. AB බෙදීම 10යි. හරි. AB බෙදීම 10යි. AB බෙදීම 10යි. right. දැන් AB ගාගෙන හොයන්න ඕනේ. ඒතර මෙතන බෙදීම 10යි නැති කරන්න ඕනේ. AB තනි වෙන්න තනි කරන්න. AB උත්තර කරනවා කියලා එකට කියන්නේ. තනි කරනවා කියලා අපි නිකන් කට වචනේ කියනකොට ඔකට කියන්නේ උත්තර කරනවා කියලා. එහෙනම් 10න් ගුණ කරන්න ඕනේ මෙයා. එහෙනම් අපි මෙයා 10න් ගුණ කරන්නේ. ඔව්. 0.9යි 0.4 ගුණ කිරීම 10 සමානයි AB. එහෙනම් දශම සංඛ්‍යාව 10න් ගුණ කරනකොට දශම තිත දකුණු පැත්තට පයින්න එක ඉලක්කමකින්. එහෙනම් ওই දශම තිත එනවා මෙන්න මෙතෙන්. එතකොට හැදෙන උත්තරයක් 9.0.0.4 කියලා. 9.0.0.4 සෙන්ටිමීටර. AB පාදයේ දිග. මේන් අවසාන කොටසේ උත්තරය. මේන් මේක ලස්සනට පැහැදිලිව අපි ගණනය කරලා තියෙනවා. right බලන්න. දැන් ගානේ සියලුම කොටස් හදලා ඉවරයි. ගානේ සියලුම කොටස් හදලා ඉවරයි. මොන ත්‍රිකෝණමිතිය ගානේ දා හැදුවනේ අද හැදුවා. උදා හැදුවේ නෑ අද හැදුවා. දැන් පැහැදිලි දැන් හිතෙනවා ඇති වලට මේක හැම ගොඩක් අමාරු නෑ. කරගත්තයි. right. දැන් ආපහු හොඳට මුලින් ඉඳලා බලාගෙන ඉන්න එකතරේ හදපු ගාන දිහා හැම පියවරක්ම බලන්න චෙක් කරගන්න. චෙක් කරලා එකින් එක චෙක් කරලා කොතන හරි පැහැදිලි අඩු තැනක් වගේ පැහැදිලි නෑ වගේ දැනෙනවා නම් කතා කරන්න. හොඳට චෙක් කරන්න ප්‍රශ්නේ ආපහු වතාව ඔයාලට තේරෙන්නේ නැති මොකක් හරි අකුරක් හරි තියෙනවා. ඔයාලට නොතේරෙන අකුරක් හරි තියෙනවා නම් පිටක් හරි තියෙනවා නම් අහන්න. හරිද? එහෙම නැත්තම් නෑ කියන්නේ.
පැහැදිලි නම් පැහැදිලි කියන්න. මොකුත් නොකිය ඉන්න එපා. හරි. ඔයාලගේ ප්‍රතිචාරය වැදගත්. ඉස්සරහට යන්න. ඔයාලට මේක පැහැදිලි වෙන්න. මට නෙමෙයි. ඔයාලගේ පැත්තෙන් ඔයාලට පැහැදිලි වෙන්න ඕන. ෂුවර් වෙන්න. හරි. නම් ප්‍රශ්න නැහැ. ප්‍රශ්න නැහැ කියන්නේ ඒකේ අවුලක් නැහැ. හරි. හොඳයි. එහෙනම් අපි ඊළඟ ප්‍රශ්නෙට යන්න ඕනේ. මේක වැඩි ඉවර නිසා දැන් මේ ප්‍රශ්නේ තවදුරටත් මේකේ තේරුමක් නැහැ. තව අපිට තියෙන්නේ මේ පේපර් එකේ ඒ කොටසේ එකම එක ප්‍රශ්නයයි. ඒ 6 වෙනි ප්‍රශ්නේ. එහෙනම් 6 වෙනි ප්‍රශ්නෙට යමු. 6 වෙනි ප්‍රශ්නේ. ඔන්න මම පොඩි වෙලාවක් දෙනවා මිනිත් කීපයක මේකේ රූප සටහනකුත් කියනවා විස්තරයකුත් කියනවා ප්‍රශ්න ටිකක් කියනවා ඔක්කොම ටික තියෙනවා. හරි. එහෙනම් අපි පටන් ගමු නේ. රයිට්. ඔන්න ඔයාලට අවස්ථාව. ප්‍රශ්නේ 6 වෙනි ප්‍රශ්නේ. 2016 O level paper එකේ second paper එකේ 6 වෙනි ප්‍රශ්නේ. හරි. මම ඉන්නවා ඔයාලා පටන් ගන්න. හරි. ඔයාලා මේක ගන්න ආදාර කරන්න මම මේ රූප සටහනේම ලාවට මේක දාගන්නම්. හරි. මම මේ කඩේ වලින් තියෙනවා සාමාන්‍ය විදිහට වඳිනවා. මේ රූප සටහනකුත් එක්ක තමයි ප්‍රශ්නේ මතුවලා තියෙන්නේ. හදලා තියෙන්නේ. රයිට්. මේක අපි අර වර්ග සමීකරණ පාඩම කරද්දී කරා මම හිතන්නේ මේ ප්‍රශ්නේ පාඩම ඇතුළේදී උතන මේ දෙවෙනි වතාව මේ කතා කරන අපි ඉස්සලා වර්ග සමීකරණ පාඩමේදී අපි මේ ගාන හදලා තියෙනවා. බලමු අය වතාවක් දැන් අපිට මේ මොහොතේ මේ ගාන හදන්න පුළුවන් දෙයක්. සමහරවිට මීට කලින් මේක හදපු අයත් ඇති හදලා ඒගොල්ලන්ට හරි වැරදි බලා ගන්නත් පුළුවන්. ඊටත් වඩා හොඳයි මාත් එක්ක නැවත වතාවක් අලුතෙන් මේ ගාන හදන එක. මොකද නැවත හදන්න ඔයාලගේ මට්ටම ඔයාගේ මට්ටම උඩට එනවා. ඒක තමයි අපි බලාපොරොත්තු වෙන දේ. බලාපොරොත්තු වෙන දේ ඉටු වෙනවා නම් ඒ දේ කරාට කමක් නැහැ. ආපහු වතාවක් වේගෙන් හදාගෙන වගේ වේගය හැදෙනවා. හරි. සමීකරණය විසඳන්න ඔය තියෙන හැකියාව වැඩි වෙනවා. එකම නැවත කරනවා. ඒ වැඩේට ඔයා දක්ෂ වෙන්න. ඔයා වැඩිපුර කරන්නේ මොකක්ද? ඒ කරන දේට ඔයා දක්ෂ වෙන්න. ඔයා නැවත කරන්නේ මොකක්ද? ඒ දේට ඔයා වැඩියෙන් දක්ෂ වෙන්න. නැවත කරන්නේ. එහෙනම් එක ගානක් එක වතාවක් හදුවා කියලා ආය හදන්න ඕනේ නැහැ වගේ සිතුවිල්ලක ඉන්න එපා. හරි. එහෙම සිතුවිල්ලක ඉන්න එපා. නැවත. හරි. ඒකට ඔය ඉතින් ඉන්දියාවේ අතීත ඉන්දියාවේ උගත්තු කියන්නේ සතත අභ්‍යාසය කියලා. සතත අභ්‍යාසය අවශ්‍යයි කියලා කියනවා විශේෂ ප්‍රගුණ කරන්න. හරි. ඉන්දියාවේ අතීතයේ හිටපු උගත්තු මේක තේරුම් අරගෙන තියෙනවා. මොකද්ද මේ ප්‍රශ්නේ? මෙන්න මෙහෙම කතාවක් තියෙනවා. දැන් අපි මේකේ තියෙන විස්තරය පොඩ්ඩක් බලමු නේ. ඔව්. මෙහෙම තියෙනවා. දිග මීටර් 4ක් හා
පළල මීටර දෙකක් වන ඍජු කෝණාශ්‍රාකාර තහඩුවක්. ඒ කියන්නේ මේ ලොකු ඍජු කෝණාශ්‍රය තමයි දිග මීටර 4ක් වෙලා පළල මීටර දෙකක්. මේ 4යි 2යි කියලා තියෙන්නේ දිග සහ පළල. තහඩුවක් රූපයේ වෙන පරිදි ඍජු කඩපිරි රේඛා දෙකක් ඔස්සේ කැපූ විට මේ මෙහෙමයි කැපුවාම මේ කපන. තහඩු කපන්න පුළුවන්. තහඩු කපන. කැපුවෙට ලැබෙන P කොටස සමචතුරස්‍රාකාර වේ. මේ P කියන කැලල සමචතුරස්‍රාකාරයි කියලා තමයි මේ කියන්නේ. මේ රූප සටහනෙත් එහෙම වෙන්නම තියෙනවා. හරි. P කොටසේ පැත්තක දිග මීටර x ලෙස ගන්න. මේ තියෙන රූප සටහන දාලා මේ දිග x පළලත් x වෙන සමචතුරස්‍රයෙන් දිග පළල දෙක සමාන වෙනවනේ. හරි. ඒකත් හරි. ඒක ප්‍රශ්නයක් නෙවෙයි. එතකොට ඔන්න පළවෙනි ප්‍රශ්නෙට එනවා. ඒකේ තියෙන්නේ රූපයේ Q ලෙස දැක්වෙන ඒ කියන්නේ මේ කැලල Q කියලා කියනකොට මේ කොටසනේ අදහස් වෙන්නේ මේ කොටස Q ලෙස දැක්වෙන ඍජු කෝණාශ්‍රාකාර කොටසේ වර්ගඵලය සඳහා ප්‍රකාශනයක් x ඇතුළෙන් කරයි. හරි. ලොකු ප්‍රශ්නයක් වෙන්න බෑ. ඍජු කෝණාශ්‍රයක් නම් ඒකේ වර්ගඵලය හොයන් තියෙන සරලම ක්‍රමේ දන්නවා කවුරුත් දන්නවා මේක දිග පළලින් ගුණ කරන්නේ කියලා. දිගයි පල්ලෙන් හොයාගන්න. මෙයාගේ දිග මේ ටික. සම්පූර්ණ ඍජු කෝණාශ්‍රයේ දිගයි මීටර 4ක්. ඒකෙන් මේ ටික අඩු වෙන්න ඕනේ x ප්‍රමාණය. එහෙනම් මේ q ගේ දිග 4 ඍණ x වෙනවා. දැන් ඒක පැහැදිලිද? හොඳට බලන්න හිතලා. මේක දිහා බලලා ඒ තොරතුරු පාවිච්චි කරලා හිතලා බලන්න. මම හිතුවා ඔයාලට මේක තේරුම් ගන්න එක ඇත්තම ප්‍රශ්නයක් නෙවෙයි. අභියෝගයක් නැහැ. ඒක සරලයි. ඊළඟට මේ Q ගේ පළල මොකක්ද? මේ ලොකු තහඩුවේ පළල මීටර 2යි. ඒතකොට ඒකෙන් මේ කොටස අඩු වෙන්න ඕනේ x ප්‍රමාණයක්. එහෙනම් මේකේ පළල වෙන්නේ 2 ඍණ x. 2 ඍණ x. මේ පළල 2 ඍණ x. මේ දිග 4 ඍණ x. හරි පැහැදිලි. එහෙනම් Q ගේ වර්ගඵලය ඔය දෙක ගුණ කරපුවාම එන්න ඕන. තමයි මෙතන කියන්න Q ගේ වර්ගඵලය දිග 4 ඍණ x ගුණ කිරීම පළල 2 ඍණ x. මෙන්න ප්‍රකාශනය කෙරේ. x ඇතුළෙන් මේක සුළු කරන්න අරවම මුකුත් නැහැ. එහෙම එකක් කියලා නැහැ. ඒ හින්දා ඔය උත්තරය ඇති. right. ඔය උත්තරේ ඇති. මේක ඇති පළවෙනි කොටස. මේක සුළු කරන්න කියලා එහෙම නැහැ. ඒ හින්දා මෙතන මේක සුළු කරන්න ඔට්ටු වෙන්න ඕනේක මොකුත් නැහැ. අනවශ්‍ය වැඩ කරන්න. දැන් පළවෙනි කොටස මෙතනින් ඉවර කරමු. ඉවර කරලා අනවශ්‍ය වැඩ කරන්නේ නැතුව අපි යමු ප්‍රශ්නේ ඊළඟ කොටසට. මොකක්ද ඊළඟ කොටසේ කියන්නේ? මෙන්න මේවා තියෙනවා. තව තොරතුරුකුත් එක්කෙනවා. අලුත් තොරතුරක් එනවා මෙතනදී ප්‍රශ්නෙට. මෙන්න මෙහෙම p වර්ගඵලය. p වර්ගඵලය q වර්ගඵලයෙන් දෙගුණයි. මේ p කියන්නේ සමචතුරස්‍රයේ මෙයාගේ වර්ගඵලය වචන පටලව ගන්න එපා. q ගේ වර්ගඵලය වගේ දෙගුණයක්. ඒ කියන්නේ q ගේ වර්ගඵලය දෙකෙන් ගුණ කරපුවාම එන්න ඕනේ p ගේ වර්ගඵල දෙගුණයි. දෙගුණේ නම් දෙකෙන් ගුණ කරපුවාම එන ප්‍රමාණය. q ගේ වර්ගඵලය දෙකෙන් ගුණ කරපුවාම එන වර්ගඵලය තමයි p ගේ වර්ග. ඒකෙන් කියන්නේ. හරි. එහෙමනම් x වර්ගය ඍණ 12x ධන 16 සමානයි බිඳුව බව පෙන්වනවා. මේක පෙන්වන්න කියලා. මොකද්ද? x වර්ගය ඍණ 12x ධන 16 නේ ඔව්නේ සමානයි බිඳුව බව පෙන්වනවා. හරි. එවනත් මොකද්ද කරන්න ඕනේ? අපි කරන්න ඕනේ මේ අපිට දෙන තොරතුරු පාවිච්චි කරලා මේ සමීකරණය ගොඩනගන්න. ඒතර මොකද්ද මේ කියන්නේ? p ගේ වර්ගඵලය q ගේ වර්ගඵලය වගේ දෙගුණයක්. p ගේ වර්ගඵලය q ගේ වර්ගඵලය වගේ දෙගුණයක් කියලා කියනවා. එහෙනම් අපිට ඒක මෙහෙම ලියුවා. q ගේ වර්ගඵලය තමයි මේ තියෙන්නේ. ඒ වගේ දෙගුණයක් කියන්නේ මෙන්න මෙච්චර. මෙන්න මම කියන දෙවරා
4 ඍණ x වරක් 2 ඍණ x. මෙන්න q වල වර්ගඵලය දෙගුණ. අන්න ඒක p ගේ වර්ගඵලය. q ගේ වර්ගඵලය දෙගුණයක් p ගේ වර්ගඵලය. දැන් p ගේ පැත්තක දිගේ x නම් ඒක සමචතුරස්‍රයක් නම් එයාගේ වර්ගඵලය x ගුණ කිරීම x වර්ගය. x වර්ගය. ඔන්න ඔහොම එකක් අපිට ලියන්න පුළුවන්. ඒ සමීකරණය. දැන් අපි මෙයාව සුළු කරගෙන මෙයාව සකස් කරමු. මෙයා සුළු කරලා මේ අපිට දීලා තියෙන සමීකරණය හදමු. මේක සුළු කරලා මේක හදමු. මේක සුළු කිරීම වලට භාජනය කළා මේක හදන්න පුළුවන්. නැත්තම් ඔය ගාන ප්‍රතිනේ එහෙම කරන්න පුළුවන්. right. දැන් අපි පටන් ගන්න මේක සුළු කරන්න. මම ඉස්සෙල්ලාම මෙන්න මෙතන මේ ද්විපද ප්‍රකාශන දෙක ගුණ කරගන්න. ඒතර මේ හතරෙන් අපි ගුණ කරන්න ඕනේ දෙවනි ද්විපද ප්‍රකාශනය. මේ ඍණ x වලින් ගුණ කරන්න ඕනේ ඒ දෙක ඍණ x. මේ පැත්ත x වර්ගය. දැන් අපි කරපගෙන මේක හදාගෙන යනවා. පාඩුවේ හදාගෙන යනවා. පාඩුවේ හදාගෙන යනවා. හරි. සුළු කරනවා. 4 වරක් 2 8යි. ඍණ 4යි x. ඇයි මේ මෙයාගේ මේ දෙන්න ගුණ වෙනවා. මෙතන සුළු වෙද්දි මේ 4ෙන් මේ දෙන්න ගුණ වෙනවා. මේ දෙන්න ගුණ කරලා දැන් අපි දෙන්න. ඊළඟට මෙතන මේ ඍණ x වලින් මේ දෙන්න ගුණ වෙනවා. ඍණ x වලින් 2 ගුණ වෙනවා. එතකොට ඍණ 2යි x. දැන් ඍණ x වලින් ඍණ x ගුණ වෙනවා. ගන්න x වර්ගය. මේ පැත්ත x වර්ගයමයි. ඒකෙම තියෙනවා. ඒක නම් ඒක ටිකක් කොහොමද? බලමුකෝ මොකද්ද වෙන්නේ කියලා. හරි. මේ සගල වරහන් ඇතුලේ අපිට තව පුළුවන් මෙන්න මේ සජාතීය පද්ධතිය සුළු කරලා 8 මෙයා ඍණ 4යි x මෙයා ඍණ 2යි x සුළු වෙනකොට එනවා ඍණ 6යි x දාන x වර්ගය. හරි. සමානයි මේ පැත්තේ x වර්ගය. හරි. හරි. දැන් අපි තව සුළු කරන්න ඕනේ. තව යනවා. right. දැන් අපිට මෙතන මේ සගල වරහන් ඇතුලේ ඉන්න තුන් දෙනා දෙකෙන් ගුණ කරන්න වෙනවා. ඉතින් සගල වරහන් අයින් කරන්ද සගල වරහන් ඇතුලේ ඉන්න තුන් දෙනා දෙකෙන් ගුණ කරන්න. මෙතන දෙන්නේ ගුණ කිරීමක්. ඒකත් අපි සුළු කරගන්න. දෙවරක් 8 16යි. ධන 16යි. දෙකෙන් ඍණ 6x ගුණ වෙන්න ඕනේ. ඊළඟට එකෙන් එනවා ඍණ 12x කියලා එකක්. right. ඊළඟට මේ x වර්ගය ධන x වර්ගය එකක් දෙකෙන් ගුණ වෙන ධන 2යි x වර්ගය. මේ පැත්තේ x වර්ගය. හරි. දැන් මේ දීලා තියෙන සමීකරණයේ සමාන ලකුණෙන් දකුණු පැත්තේ තියෙන බිඳුව. මේ දැන් අපිට ඇවිල්ලා තියෙන සමීකරණයේ සමාන ලකුණෙන් දකුණු පැත්තේ තියෙන x වර්ගය. එහෙනම් මේ x වර්ගය අයින් කරන්න. මේ x වර්ගය අයින් කරලා x වර්ගය අඩු කරන්න. x වර්ගය දෙපැත්තෙම අඩු කරන්න. එතකොට ඔන්න මේ පැත්ත බිඳුව කරගත්තා ඉවරයි. මේ පැත්තෙන් x වර්ගයක් අඩු කරනකොට x වර්ගය අඩු වෙන්නේ මෙන්න මේ 2යි x වර්ගය. සජාතීය පදේ. සජාතීය පදේ. එතකොට මේ දෙන්නට මුකුත්ම වෙන්නේ නැහැ. මෙයා ඒ විදිහටම ඉතුරු වෙනවා. මෙයාත් ඒ විදිහටම ඉතුරු වෙනවා. හැබැයි මෙතන මේකෙන් x වර්ගයක් අඩු වෙනවා. එතකොට තව එක x වර්ගයක් ඉතුරු වෙනවා. දැන් බලන්න මේක තමයි සමීකරණය කියලා. ඔව් ඒක. පද සම්මත පිළිවෙලට ලියමු. වර්ග පදේ ඉස්සෙල්ලාම ඊළඟට ඒකජ පදේ දෙවණියට නියත පදේ අන්තිමට ධන 16. මේ පැත්ත බිඳු. මෙන්න හරි. ඔය සමීකරණය කොටන්න. මොන සමීකරණය කොටන්නද? ඒ කියන්නේ පළවෙනි කොටස හරි. සෑහෙන වැඩක් තිබුණා. නිකම්මත් බෑ නේද? මේක වැඩක් තිබුණා කරන්න. මම මේකට කරන්න සැලකිය යුතු දේවල් ටිකක් මෙතන තිබුණා. රයිට් හරි. මේ විදිහට අපි හදාගමු. නේද? ඉතින් මේ වාගේ දැන් මේ වායි කියන්නේ මේ මට්ටමේ තමයි ඔයාලගේ පේපර් එක දිගටම. මේ මට්ටම. ප්‍රශ්නේ වෙන එකක් එයි. හැබැයි මට්ටම වෙනස් වෙන්නේ නැහැ. මේ මට්ටමේම තව ප්‍රශ්නයක්.
එතන මේ මට්ටමට ළඟා වුණාට පස්සේ කෙනෙකුට ඒ මට්ටමේම එන ඒ ಜಾති වෙන ප්‍රශ්න වලට උත්තර දෙන්න පුළුවන්. ඔකයි කතාව. ඒක තමන්ගේ මේ මට්ටම හදාගන්න. ලෙවල් එක. එතකොට හරි. එදාට බය නැතුව ඒ කරන්න තියෙන වැඩ ටික ලස්සනට කරලා යන්න තියෙනවා. එහෙනම් ප්‍රශ්නේ අපි යම් තුන්වෙනි කොටසට. සූත්‍රය භාවිතයෙන් හෝ අනුක්‍රමයකින් හෝ සූත්‍රය භාවිතයෙන් හෝ අනුක්‍රමයකින් හෝ එන මේ වර්ග සමීකරණය විසඳන්න අපිට තියෙනවා ක්‍රම තුනක්. බීජීය ක්‍රම තුනක්. පළවෙනි එක සාධක ක්‍රමය. ඊළඟ එක වර්ග පූර්ණ ක්‍රමය. තුන්වෙනි එක සූත්‍රය භාවිතය. එතකොට ওই සාධක ක්‍රමයට හැම එකම විසඳන්න බෑ. සමහර වර්ගයේ ප්‍රකාශන සාධක වලට කැඩෙන්නේ නැහැ. එතකොට අර අනිත් ක්‍රම දෙක එකක් පාවිච්චි කරන්න ඕනේ. එතකොට මේකේ කියනවා සූත්‍රය භාවිතයෙන් හෝ අනුක්‍රමයකින් හෝ කියපු ගමන් මේක සාධක වලින් යන්න බැරි ගන්න. සාධක වලින් යන්න බෑ. x සමානයි බව පෙන්නන්න. ආයෙත් බව පෙන්නilla තියෙනවා. x සමානයි මම මේක පැත්තට පෙන්නන්නේ. හරි තමයි. ප්‍රශ්නේ තුන්වෙනි කොටසේ x සමානයි මෙන්න මේක තමයි උත්තරය අරන් පෙන්නන්න ඕනේ. x සමානයි මම ඒක උඩ ලියන්න. මේ උත්තරේ දැක්කහම සමහර අයගේ හිත කලබල වෙනවා. 6 ධන වෝරින 2 මූල 5. බව පෙන්නන්න. මේවායේ ගණන් හදලා නැතුව එකපාරට විභාගයකට ගියොත් එහෙනම් මේක දැක්කහම එහෙම කෙනා හොල්මන් වෙනවා. හරි. එයා බය වෙනවා. හරි. මේකට අත්දැකීමක් ලැබිලා නැහැ මේ වගේ ගණන් හදලා. එහෙම වුණොත් තමයි හොල් වෙන්නේ. ඔයාලට එහෙම වෙන්නේ නැහැ. ඔයාට එහෙම වෙන්නේ නැහැ. ඔයා වැඩ කරන කෙනෙක් නම් ඔයාට එහෙම වෙන්නේ නැහැ කවුරුත්. හරි. එතකොට x සමාන මේ සමීකරණය විසඳලා x වලට මේ උත්තරය අරන් දෙන්න කියලා තමයි කියන්නේ. ඒතර විසඳන සූත්‍රය භාවිතයෙන් නොවන්ටම. මොකක්ද හොඳ ක්‍රමය? සූත්‍රය පාවිච්චි කරන්නත් පුළුවන්. සූත්‍රය පාවිච්චි කරමු. හරි. සූත්‍රය පාවිච්චි කරනවා නම් වරදක් නැහැ. එහෙම නැත්නම් වර්ග පූර්ණ ක්‍රමය පුළුවන්. සූත්‍රය පාවිච්චි කරනවා නම් සූත්‍රය මතක තියෙනවා. මෙන්න සූත්‍රය. සූත්‍රය පාවිච්චි කරනවා මෙන්න සූත්‍රය. x සමානයි ඍණ b ධන හෝ ඍණ වර්ගමූල b වර්ග ඍණ 4යි එදීම 2යි. මේක තමයි වර්ග සමීකරණ විසඳන සූත්‍රය. දැන් සූත්‍රය පාවිච්චි කරලා වර්ග සමීකරණයක් විසඳන්න වුණොත් එක්සෑම් එකේදී ඔයාට සූත්‍රයේ මතක තියෙන්න වෙනවා. සූත්‍රයේ අමතක නම් ඔයාට වැඩේ කොට දාන්න අමාරු වෙනවා. හරි. මේ සූත්‍රය. දැන් මේ සූත්‍රයේ x වලගේ හොයන්න නම් ඔයාට a කියන්නේ මොකක්ද? b කියන්නේ මොකක්ද? c කියන්නේ මොකක්ද කියන අවබෝධය තියෙනවා. මේ ABC කියලා කියන්නේ මේ වර්ග සමීකරණයේ තුන් දෙක. එතකොට A කියලා කියන්නේ මෙන්න මේ වර්ග පදේ සංගුණකය. වර්ග පදේ සංගුණකය මම ඒක වෙනම ලියලා ඉන්නම්. A කියලා කියන්නේ වර්ග පදේ සංගුණකය සමීකරණය. සමීකරණයේ වර්ග පදේ x වර්ගය සංගුණකය කියන්නේ ඒක මුලින් තියෙන මේ සංඛ්‍යාව. 1. එහෙනම් මේක A සමානයි 1යි b කියලා කියන්නේ සූත්‍රයේ මෙන්න මේ x පදේ සංගුණකය. මේ සමීකරණේ x පදේ සංගුණකය තමයි මේ තියෙන්නේ. ඒක ඍණ 12. එහෙනම් b ගියාගේ ඍණ 12. b ගියාගේ ඍණ 12. අපි b ට ආදේශ කරන්න ඕනේ ගාන හදද්දී ඍණ 12. ඊළඟට දරුවෝ c කියන්නේ මේ වර්ග සමීකරණයේ නියත පදේ. නියත පදේ. කියන්නේ වීජීය නොවන පදේ. නියත පදේ කියන එක වීජීය සාමාන්‍ය සංඛ්‍යාත්මක ධනාගයක් අඥාතයක් නෙවෙයි ඥාතයක්. මේකේ c කියන්නේ ධන 16. ඒ කියන්නේ වර්ග පදේ සංගුණකය, b කියන්නේ x පදේ සංගුණකය, c කියන්නේ නියත පදේ.
දැන් අර සූත්‍රයේ ABC තුන් දෙනාට මේ තුන් දෙනා ආදේශ කරා. ආදේශ කළා. ඉතින් ඊළඟට එතනින් යටින් මොකද? සුළු කිරීම. සුළු කිරීම කරගෙන ගිහිල්ලා මේ දෙන උත්තරයට එන්න පුළුවන්. එහෙනම් අපි දැන් මේ සූත්‍රයක මේ අගේ අන්තුන පරිස්සමට ආදේශ කරගමු ඊළඟට. දැන් ඔය ආදේශ කරන්නේ. ආදේශ කළා නැත්නම් දැන් ඔන්න ඔය ආදේශ කරන්නේ. ඔයාගේ අතිනුයි මේක කෙරෙන්නේ. මම මග පෙන්වීමක් විතරයි කරන්නේ. හරි. එතකොට මෙතන ඍණ p. p කියගියත් ඍණ 12. මෙන්න හරි. ඊළඟට ධන හෝ ඍණ b වර්ගය. b කියන්නේ ඍණ 12නේ. එතකොට මෙතෙන් කියන්නේ ඍණ 12 වර්ගය. ගත්තාගම් හරි. අඩු කිරීම 4යි a කියලා කියන්නේ 1 c කියන්නේ 16. මෙතන දෙවරක් a. a කියන්නේ කීයද 1. හරි. ඔන්න ආදේශය ස්ථාන. ආදේශය ස්ථාන. දැන් සුළු කරගන්න. ආදේශය ස්ථාන. දැන් මම කැමති ඔයා ස්වාධීනව මේ ගන්න හදාගෙන යනවා නම් මගේ සපෝට් එක අඩුවෙන් අරගෙන හරි සුළු කරන්න කියලා. දැන් අපිට පුළුවන් සුළු කිරීමේ මෙතන දෙවරක් එක 2යි හරි දෙවරක් 2යි ගන්නවනේ ඉතින්. එහෙනම් මෙතන ඍණ 12 ඍණ ලක්ෂණ දෙකක් එකට සෙට් වුණාම දාන. ඒකට ගන්න ධන 12ක් වෙනවා රායිට්. එතන ධන හෝ ඍණ වර්ගමූල ලක්ෂණ ඇතුලේ නම් කතන්දර ටිකක් තියෙනවා හදාගමු. ඍණ 12 වර්ග කරා. ඍණ 12 වර්ගේ. ඒකට ඍණ 12 ඍණ 12 ගුණ කරන්න ඕනේ නෝ. එතකොට ධන ආදියක් වෙන 147යි. ඒක දාගමු. 144ව දාගත්තා. අවුලක් නැහැ. ඊළඟට මෙතන මොකද වෙන්නේ? ඍණ 4 එකෙන් ගුණ වෙනවා. ඍණ 4යි ඍණ 4 16න් ගුණ වුණාම මගේ ඍණ 4 16න් ගුණ නම් කීයද? ඍණ 64යි නේ. ඍණ 64යි. නේ 64යි. දාමු. හොඳයි. හරි. ඒක හරි. බයින්තු හදන්න. ඊට පස්සේ එනවා මෙතන හරි. තරයේ 2යි 12 දාන හෝ ඍණ 144න් 64ක් අඩු වෙනවා. 4න් 4ක් බිඳුවයි 4න් 4ක් බිඳුවයි 14 80යි. 80යි. දැන් මේ උත්තරේ හදාන්න ඕනේ නේ. ඔව්. සුළු කරන්න ඕනේ මේක දිහා බලාගෙන. මෙතෙන්ට සුළු කරන්න. මෙතෙන්ට යාත්‍රා කරන්න. හරි. අර තොටුපොළට යන්න ඕන. වෙන කොහෙවත් වෙන දීගයකට කිව්වොත් බෑ. ළඟා වෙන්න ඕනේ තැන මෙතන. දීලා තියෙන්නේ. මෙතෙන්ට වරෙන් සුළු කරගෙන ඉන්න. මෙතෙන්ට වරෙන් සුළු කරන්න. දැන් මේක දිහා බල සුළු කරන්න. මෙතෙන්ට මේ බෙදීම දෙකක් නෑ මේකේ. හරි. මෙතන 2යි මූල 5 තියෙන්නේ. මොකද කරලා තියෙන්නේ? 2යි මූල 5. මෙතන තියෙන මූල වර්ගමූල 80. ඒ මොකද? හරිද? මේ අකිලකරණීය සුළු කරලා තියෙනවා. මේ අකිලකරණීය සුළු කරනකොට තමයි මේ හැඩරුව එන්නේ. මේ හැඩ එකක් එන්නේ. මේ විදිහේ කරණියක් එන්නේ. අකිලකරණීය සුළු කරනකොට තමයි මේ වගේ කරණියක් එන්නේ. ඒකෙන් අපි තේරුම් ගන්නවා මෙයා මේ වර්ගමූල 80 කියන අකිලකරණීය සුළු කරලා තියෙනවා. එහෙනම් එකක් කරනවා අපි. එකක් කරනවා. එකක් බැරි නෑ. එකක් බැරි නෑ. එකක් කරනවා. කොහොමද අකිලකරණීය සුළු කරන්නේ? මොන ක්‍රමයක් මතක් කරන්නේ? පළවෙනි පාඩම ඉගෙන ගන්න ඒකවල. මොන ඒවා මේ ලොකු ගණන් අස්සේ කෑලි තියෙන්නේ. ලොකු ගණන් අස්සට ඔබලා තියෙන්නේ අපි ඉගෙන ගත්තොත්. මේ 80 සාධක දෙකකට කඩා ගන්න ඕනේ එක සාධකයක් පූර්ණ වර්ග සංඛ්‍යාවක් වෙන විදියට. එතකොට ලොකුම පූර්ණ වර්ග සංඛ්‍යාව සාධකයකට ගන්න පුළුවන් ලොකුම පූර්ණ වර්ග සංඛ්‍යාවෙන් විදියට 80 සාධක කරා. ඔව් 16 වරක් 80යි.
දැන් ඔන්න සංඛ්‍යා ගැන පොඩි අපි ළඟ තියෙන දත්ත ටිකක්. හරි අපිට හොඳ ඩේටාබේස් එකක් තියෙනවා නැත්නම් බෑ ඩේටාබේස් එකක් මොකද කරන්න බෑනේ අපි තුල. ඒතර අපි 80 කඩමු 16 වරක් කීයද 5 කිව්වනේ 5. ඔව් හරි. මෙතන දෙක. සුළු කිරිල්ලක් තියෙයි. මේ සුළු කිරිල්ල මොකක්ද කරන්නේ නැහැ. ඔයාලට පුළුවන්. මෙතන 12 ඊළඟට මෙතන 16 වර්ගමූලය 4ක් ඉඳලා එතන 16 වර්ගමූලය එළියට යනවා ඒක මූල. 4යි මූල 5. මේ 5 වර්ගමූලය අපරිමේයයි. හරියටම හරියගයක් විතරම දෙන්න බෑ. ඒක කර්මයක් විදිහට දෙන්නේ පුළුවන් ආසන්න දශම සංඛ්‍යාවකින් දෙන්න අනන්ත දශම මතකයි අපි කතා කරමු. අනන්ත දශම. සමාවර්ත නැති අනන්ත දශම. මෙතන 2යි. දැන් අර උත්තරේ දිහා බලනවා. මේකද අර උත්තරේ. නෑ එකක් නෙමෙයි. ඒකේ තියෙන්නේ මොකද්ද? 6 ධන හෝරින 2යි මූල 5. 6. මෙතන 12 තියෙනවා. මේ බෙදීම දෙක නැතුව තියෙන්නේ. බෙදීම දෙක නැති වෙන්නේ බෙදුවට පස්සේ. එහෙනම් මේ දෙන්නව දෙකෙන් බෙදපුවම හරියන්න ඕනේ. ඔව්. මේ දෙන්න මේ කැලි දෙක දෙකෙන් බෙදුවම හරියන්න ඕනේ. බලමු දෙක. 12 දෙකෙන් බෙදුවම 6 එනවා. ඔව් 6 එනවා. ධන හෝරින 4යි මූල 5 දෙකෙන් බෙදනකොට 4ix දෙකෙන් බෙදුවා වගේ 4ix දෙකෙන් බෙදුවොත් 2ix ඒ වගේ 4යි මූල 5 දෙකෙන් බෙදුවාම එන්නේ 2යි මූල 5 මේකද අර උත්තරේ. ඔව්නේ මේක තමයි ඒ උත්තරේ. ඒක තමයි මේ උත්තරේ. ඔන්න පෙන්නවා. මේක තමයි පෙන්වන්න කියපු උත්තරේ. පෙන්වන්න කියපු උත්තරේ පෙන්නවා. සෑහෙන කට්ටක් කෑවා. සෑහෙන සුළු කිරිල්ලක් සුළු කරා. ඔන්න ඒකක් ගන්න හුඟක් අයට බැරි වෙන්නේ මේ වගේ ගණන් අවසාන එක හදාගන්න යාලට මාදි මගදී තෙල් ඉවර වෙනවා යාලගේ. හරි මගදී ඉන්ධන ඉවර වෙනවා වගේ එකක් වෙනවා තමයි. එහෙම නැත්නම් හදාගෙන හිර වෙනවා. එහෙම නොවන තැනට අපි අපිව හදාගන්න. අපි අපිව හදාගත්තේ නැත්නම් අපිට ගාන හදාගන්න බැරි. ගාන හදාගන්න පුළුවන් තැනට අපි අපිව හදාගන්න. හරි. එහෙනම් ප්‍රශ්නේ තව කෑල්ලක් තියෙනවා. කෑලි දෙකක් තියෙනවා. හතරවෙනි කොටස. හතරවෙනි කොටස. මම මේ පැත්තෙන් රයිට් දාගන්නනේ. හතරවෙනි කොටස. හතරවෙනි කොටසේ මොකද්ද කතාව? 6 ධන 2යි මූල 5 සුදුසු නෑ. 6 ධන 2යි මූල 5 මේ ගානේ මේ කතාවේ x වලට මේ කතාවේ x කියන්නේ අර රූපේ සමචතුරස්‍රය. අර සමචතුරස්‍ර තහඩුවේ පැත්තක දිගමකට දන්නේ මුලට යන ප්‍රශ්නේ. හරි. මේ ගානේ x වලට මෙයා ගැලපෙන්නේ නැහැ. සමීකරණය විසඳනකොට මේ උත්තරේ තියෙනවා. මේකේ උත්තර දෙකක් තියෙනවා. එකක් මෙතෙන්ට ධන ලකුණ ඇවිල්ලා හැදෙන උත්තරේ, අනික මෙතෙන්ට ඍණ ලකුණ ඇවිල්ලා හැදෙන උත්තරේ. මේ වර්ග සමීකරණේ මූල දෙක මේ තියෙන එක පැක් එකේ. මේක ඇතුලේ තියෙනවා උත්තර දෙකක්. එකක් හැදෙන්නේ මෙතෙන්ට ධන ලකුණ ඇවිල්ලා, අනික හැදෙන්නේ ඍණ ලකුණ ඇවිල්ලා. ඒ හැදෙන උත්තර දෙකේ මේ කතාවට මේ ගාන ඇතුලේ තියෙන කතාවට මේ උත්තරේ හරියන්නේ නැහැ කියලා කියන්නේ. හරි. හරියන්නේ නැති බව සුදුසු නොවන. සුදුසු නෑ. සුදුසු. සමහර දේවල් තියෙනවා සුදුසු නෑ. සමහර මිනිස්සු කරන වැඩ තියෙන ඒවා සුදුසු නෑනේ ආන්ගේ. සුදුසු නොවන බව පෙන්නන. මොකක්ද? එතකොට මේ x කියන අගය අපි රූප සටහනට යමු ආපහු වතාවක් මේකේ සුදුසු තෝරන්න x කියන අගය මේක දෙකට අඩු වෙන්නේ නැහැ. මේ මුළු පළලම දෙකක් නේ. ඒකෙනුත් ටිකක් නෙමේ x කියලා කියන්නේ. ඒකෙනුත් ටිකක් නෙමේ x කියලා කියන්නේ. තේරෙනවද? මේක දෙකට අඩු වෙන්න එපායි. නේ දෙකට අඩු වෙන්න එපායි. හරි. එතකොට අර උත්තරේ ඉන්න කොයම ලියන්න හතරවෙනි කොටසේ මේ ඔය
6 එකතු කිරීම 6ට තව එකතු වෙනවා 2යි මූල 5 යගේ. මේන් x කියන එක උත්තරයක්. ඒක දෙකට නෙමෙයි 6ටත් වඩා ලොකු. x වලගේ දෙකටත් අඩු වෙන්න ඕනේ. මේකෙන් දෙන උත්තරේ 6ටත් වඩා වැඩි. එහෙනම් මෙයා දෙකට වැඩි. ඔව්. මෙයා දෙකට වැඩි නිසා එහෙම වෙන්න බෑ. x කියන්නේ දෙකටත් අඩු වගේක්. එහෙනම් x වලට මේ කතාවේ x වලට 6ටත් වඩා ලොකු වගේක්. කොහොමද ගැලපෙන්නේ? කොහොමද සුදුසු වෙන්නේ? කොහොමදවත් සුදුසු නැහැ. එහෙනම් අපි ලියනවා නිසා x සඳහා 6 ධන 2යි මූල 5 සුදුසු නොවේ. සුදුසු නැත. නැත්තම් නොවේ. සුදුසු නැත. කොහොම හේතු දෙකටත් අඩු වගේක් වෙනුවෙන් 6ටත් වැඩි වගේක් ගත්තොත් කොහොමද සුදුසු වෙන්නේ? සුදුසු වෙන්නේ ඔකයි හේතුව. හරිද? හරි. ඔයා හරියට ඔයාගේ කකුල වගේ දෙගුණයක් ලොකු සපත්තුවක් සල්ලි දීලා ගත්තා වගේ වෙනවා. වැඩක් නැහැ. සුදුසු නෑ. ඔව්. එහෙම වැඩක් තියෙනවා. එහෙම එකක් සුදුසු සපත්තු තියෙනවා. හරි. හරි. ඔයාගේ කකුලට හරියන්නේ ඔයාට. සමීකරණයෙන් දෙනවා උත්තර. අපි හරියට තෝරන්නේ. අපේ කකුලට හරි සපත්තු අපි තෝරගන්න. එකක් නිකන් ඒ වගේ. හරි සුදුසු නැති වෙන්න හේතුව තුන. දැන් පස්වෙනි කොටසේ කියනවා අන්තිම කොටස කායි. වර්ගමූල 5 අගය මෙයාගේ අගය 1.24 ලෙසගෙන 2.24 ලෙසගෙන x සඳහා සුදුසු අගය සොයන්න. එතකොට x වලට සුදුසු අගය මේක නෙවෙයිනේ. එහෙනම් සුදුසු අගය කොහොමද? මෙතන සමීකරණයෙන් අපිට අගයන් දෙකක් දුන්නානේ x වලට. එකක් සුදුසු නෑ කියලා අපි අයින් කරනවානේ මේ. එහෙනම් සුදුසු එක තෝරගන්න. 6 ඍණ 2යි මූල 5 තමයි සුදුසු එක. මේ සුදුසු එක. සුදුසු නැති එක අයින් කරලා සුදුසු එක තෝරගන්න. හරියටම. හුඟක් හිතෝ මොතනක් වර්ධිනවා. සුදුසු නැති එකක් කරේ කියලා. නොසුදුසු තීරණයක් ගන්නවා. නොසුදුසු දෙයක් තෝරගන්න. හරි. ඒ හැකියාව තියෙනවා. නොසුදුසු දේ අයින් කරලා සුදුසු දේ තෝරගන්න. හරි. ඒ පැහැදිලිකම අවබෝධය තියෙනවා. මේවා ගණිතයත් එක්ක සම්බන්ධ කරන් තමන්ගේ ජීවිතේ. හරි. මේ අනවශ්‍ය දේ අයින් කරලා අවශ්‍ය දේ තෝරගන්න හැකියාව. ඒක ලොකු හැකියාවක්. හරි. මේ ඉගෙනගත්ත දේවල් වල අන්තිමට ඉතුරු වෙන දේ මම ඔය කියන්නේ. මනුස්සයාගේ ජීවිතේ පැත්තෙන් එයාට ඉතුරු වෙන්නේ වැදගත් වෙන්නේ වැඩියෙන්ම මේ ගානේ උත්තරේට වඩා ඔය හැදෙන හැකියාව. ඔයාට ලැබෙන. හරි. ඔයාට තෝරා ගැනීම ගොඩාක් කරන්න තියෙනවා. දැන් හිතන්න ඒ ලෙවල් කරලා කැම්පස් යන්න ඔයා පාස් වුණොත් ඔයා ඇප්ලිකේෂන් කැම්පස් වල. ඒ කැම්පස් පොතේ තියෙන ඔයාට කරන්න පුළුවන් කෝසස්. හරි. ඔයා එතකොට ඒ අනුපිළිවෙලට තෝරන්න. හරි. ඔයා ඒක හරි විදියට සිලෙක්ට් කරලා දැම්මේ නැත්නම් ඔයාට අවශ්‍ය. එහෙම අවශ්‍ය වෙච්ච අය ඉන්නේ. හරි. දැන් මේ දැන් වලට මේ හැකියාව ඕනේ. මේ ගාන හදන ගමන් තව කියන්නේ. right. එහෙනම් දැන් මේක x වලට මෙයාව මූල 5ට මේ අගේ දාගන්න. 6 ඍණ 2යි මූල 5 කියන්නේ දෙවරක් මූල 5 කියන්නේ. මූල 5 කියන්නේ 2.4. එයා දාලා ගාන හදලා x වලට උත්තරය ගන්න. මෙතන අපි හදමු 6 ඍණ මෙතන 2.24 දෙකේ ගුණ කරන්න දෙවරක් 4 8යි දෙවරක් 2 4යි දෙවරක් 2 4යි දශම ස්ථාන 2යි. දැන් 6න් මේක අඩු කරන්න එපා. 6න් අඩු කරනකොට 6 පූර්ණ සංඛ්‍යාවක් නේ. ඔයා 6ට දශම ස්ථාන දෙකක් දාගන්න. පූර්ණ සංඛ්‍යාවේ දශම ස්ථාන බිඳුවනේ. දැන් අඩු කරගන්න. දැන් හරියටම අඩු කරගන්න. දැන් අඩු කරනවා අපි. කොහොමද බිඳුවෙන් 8ක් මෙතනින් ගන්න එතනත් මෙතන එකක් මෙතෙන්ට ගන්නවා. මෙතන 10ක් වෙනවා.
ඒ 10 එකක් මෙතෙන්ට ගන්නවා. මෙතන 9ක් කියලා මෙතන 10යි. ඒ 10න් මේ යට අඩු කරනවා දෙකක් වෙනවා. දැන් මෙතන තියෙන 9ක් 4ක් අඩු වුණාම 5ක් ඉතුරු වෙනවා. මෙතන තියෙන 5යි 4ක් අඩු වුණාම 1ක්. ඔන්න x වලට ගැලපෙන ආපේ. 1.5යි සෙන් 1.5යි. මේ තමයි x වලට ගැලපෙන ඇත්තටම හරි සුදුසු ආපේ. දැන් ඔන්න ඒ සෑහෙන බලාපොරොත්තු ප්‍රශ්නයක් කියන්නේ වැඩ ගොඩක් තිබුණා සුළු කිරීම පැත්ත නේ වර්ග සමීකරණ ඉස්සරහ මේ කියන කතන්දර පැටලිලි ලියා ගන්න එක සෑහෙන හැකියාවක් ඕනේ මේ වගේ ප්‍රශ්නයක් ලියන්න. මේක තරමක් මට්ටමක පසු වර්ග සමීකරණ එන්නේ. ඔය දෙවෙනි පේපර් එකේ ඒ කොටසේ ටිකක් අදට තියෙන ප්‍රශ්න ඔක තමයි. වර්ග සමීකරණ ගැටලුව ඒකන තදට වැටෙනවා. හරි. ඊළඟට දෙවෙනි පේපර් එකේ සාධන B කොටසේ සාධනීය ගණන් දෙකයි පරිමාණ ගණනයි තදට වැටෙනවා. ওই ගණන් හතර තමයි තදට වැටෙන්නේ. මුළු එක්සෑම් එකේ. එක්සෑම් එකේම අමාරු ගණන් හතර. ඔය හතර. අනිත් ඒවා ඔයිට වඩා අඩුයි. ඔය හතරට හොඳට විශේෂයෙන් මහන්සිය දෙකක් බලාපොරොත්තු වෙන කෙනෙක් නම් ඔය ගණන් හතරට විශේෂයෙන් වැඩ කළා තියෙනවා. වැඩ කළා. හරි. right. හොඳයි. එහෙනම් අපි මුළු ප්‍රශ්නයම විසඳුවා. මුළු ප්‍රශ්නෙටම උත්තර දුන්නා. ආපහු මුලින් ඉඳලා බලන්න. හරි. ආපහු මුලින් ඉඳලා චෙක් කරගෙන ඉන්න හැම පියවරක්ම කොතනද පැහැදිලි නැත්තේ? මේක අහන්න. කොතනද අවුලක් තියෙන්නේ? එතන නැවතිලා මගෙන් අහන්න. ආපහු මුලින් ඉඳලා චෙක් කරගෙන ඉන්න ප්‍රශ්න. මිනිත්තුවක් දෙකක් අරගෙන චෙක් කරගන්න. ඔයා විභාගයේදී ගන්න හදලා ඉවරනාට පස්සේ ආපහු අක්කල පියවර ටික චෙක් කරගන්න ඉතයි. ඒක මේ පුරුදු වෙයි. ඔයා හදපු එක චෙක් කරගන්න. විභාගයේදී නම් චෙක් කරන්නේ කොතන හරි මිස්ටේක් එකක් තියෙනවා. වැරද්දක් තියෙනවා. ඒක අපි තහවුරු කරගන්න. ඒක ලොකු වෙලාවක් නෑ අපිට. කෙටි කාලයක් තුළ චෙක් වෙන්න ඕන. කරගන්න එක වෙන්නේ පොඩි කාල පරාසයක්. හරි. මොකද ප්‍රශ්න නැද්ද? මොනාරි ප්‍රශ්න තියනවද කතා කරන්න තව මේකේ? අමතරව දැනගන්න මේ සම්බන්ධව මොනාරි කරුණු නැහැ. අවුලක් නැහැ. එහෙනම් අපි ඉස්සරහට යමුද? හරි. ආස්නා විනාඩියක් ඉන්න. හරි. වතුර එකක් එහෙම බොන්න ඕන වතුර එකක් වගේ බොන්න. වතුර වල මිනිත්තු 40න් පණෙන් වතුර මොලේ ක්‍රියාකාරීත්වයට එහෙම නිතර මේ වගේ වැඩක් කරනකොට වතුර උග්‍රක් බොන්න කියලා තමයි කියන්නේ. හරි. ඊට පස්සේ අපි යන ප්‍රශ්නේ B කොටසේ දැන් මෙතනින් පස්සේ අපි යන්න තියෙන්නේ 7 වෙනි ප්‍රශ්නේ සමාන ශ්‍රේණි ගුණෝත්සවය. right. 7 වෙනි ප්‍රශ්නේ පටන් ගන්න. පොඩි වෙලාවක් දෙන්න ඔයාලට මේ කියවල හරි මේකට පොඩි ආරම්භයක් ගන්න. වතුර එකක් මම බොනවා කියලා මිනිත්තුවක් දෙකක් ඉඳලා පටන් ගන්න. ආපහු 7 වෙනි ප්‍රශ්නේ. right. මුතු වෙලාවක් දෙනවා තනි. හදපු කෙනෙක් වුණත් තව පාරක් හදන්න කියලා මම යෝජනා කරනවා. මම කියන්නේ. ඒක කවදාවත් අපත යන මහන්සියක් නෙවෙයි.
ආපහු කියන මේකේ මයික් එක මියුට් වෙලා තිබිලා තියෙන්නේ රයිට් මම කියනවා sorry මේකේ පළවෙනි පදේ 3යි 11 වෙනි පදේ 43යි කියලා තියෙන්නේ පළවෙනි පදේ 3යි 11 වෙනි පදේ 43යි මම කරේ අපි සමාන ශ්‍රේණියක් ගොඩනගනකොට සංකේත වලින් පොදුවේ පළවෙනි පදේ A කියලා ගන්නවා පළවෙනි පදේ A පොදු අන්තරයක් තියෙනවා සමාන ශ්‍රේණියක ඒක D කියලා ගත්තොත් මේ පළවෙනි පදය ඒකට පොදු අන්තරයේ D එකතු වෙලා හැදෙනවා දෙවෙනි පදේ A ධන D තුන්වෙනි පදේ A ධන 2යි D හතරවෙනි පදේ A ධන 3යි D පළවෙනි පදේ පොදු අන්තරයේ D කියලා ගත්තාම සමාන ශ්‍රේණිය යන්නේ ඔන්න ඔය විදිහට. ඔය විදිහට යනවා. එතකොට මේක කියනවා 11 වෙනි පදේ 43යි කියලා. මේ විදිහට යද්දී 11 වෙනි පදය වෙන්නේ A ධන 10යි D. ඔයාලට මේක හිතා ගන්න අමාරු නෑ. A ධන 10යි D. A ධන 10යි. එතකොට 11 වෙනි පදේ 43යි නම් අපිට ඒක ලියන්න පුළුවන් A ධන 10යි D සමානයි 43. A ධන 10යි D සමානයි 43. පැහැදිලි? දැන් අපෙන් අහන්නේ D කියලා අහන්නේ නැහැ. 4යි කියලා හදලා පෙන්නන්න. ඊයගේ 4ක් දෙන්නේ හදලා පෙන්නන්න. දැන් A කියන්නේ 3. A ධන 10යි D කියන්නේ 43. එහෙනම් A ධන 10යි D ගේ ඒට අපි ගන්නවා 3. ඇයි ඒ කියන්නේ 3යි කියලා. එහෙනම් 3 ධන 10යි D සමානයි 43 කියලා අපිට D ගේ සමීකරණය ලියුවේ. මම කියන්නේ අපි මේ වගේ ගණනක් ආව ගමන් කල්පනා කරන්නේ අර අපි දන්න සූත්‍රයට මේක ඔබන්නේ කොහොමද? හැමතිස්සම සූත්‍රයට ඔබන්න දඟලන්න එපා. මේකේ මූලික පදනමක් තියෙනවා. ඒකත් එක්ක හිතන්න. ඒකත් එක්ක හිතන්න. මේ මම ළඟ මාගේ ස්කීමේ දේවල් එහෙම සූත්‍රයට ඔබලා නැහැ. ලකුණු දෙකයි දීලා. මේ විදිහට හදලා. හරි. දැන් මේ සමීකරණය විසඳන්න. මේ තුන අනු කරන්න. එතකොට 10යි D 40ක් වෙනවා. දැන් 10න් බෙදන්න. D 4ක් වෙනවා. මේ වැඩේට ලකුණු දෙකයි දෙන්නේ. හරි. ලකුණු දෙකයි දෙන්නේ. හරි. ඔන්න. මෙතෙන්ට සූත්‍රය උගන්න දඟලන්න ඕනේ නැහැ. සූත්‍රය අපි සූත්‍ර පාවිච්චි කරනවා තමයි. ඒ අත්‍යවශ්‍ය නුට පාවිච්චි කරනවා. හැම තැනකම ඒක උගන්න දඟලන්න ඕනේ නැහැ. එහෙම එකක් නෙවෙයි. හරි. එහෙම එකක් නෙවෙයි. ඒවට කොටු වෙලා ඒ සූත්‍රවල වහල් වෙන්න එපා ගණන් හදන්න. සූත්‍ර පාවිච්චි කරන්න. නමුත් ඒ සූත්‍රවල වහල් වෙන්න එපා. දැනුම පාවිච්චි කරන්න. දැනුමේ වුණත් වහලෙක් වෙන්න එපා. කොතනකවත් වහලෙක් වෙන්න එපා. හරි. ඒ දේවල් ඉවහල් කරගත්තට කමක් නැහැ. වහල් වෙන්නේ නැතුව. ඉවහල් කරගන්න වහල් වෙන්නේ නැතුව. ඒකට යට වෙන්නේ නැතුව. කොයි දෙයකවත් යට වුණොත් තමයි කතාව. හරි. ඔන්න මේ දේවල් ගන්න. මේ ගොඩක් දේවල් තියෙන ඉගෙන ගන්න. ඊට පස්සේ දෙවෙනි ප්‍රශ්නයක් තියෙනවා. මේ ඒ කොටසේ දෙවෙනි ප්‍රශ්නයක් තියෙනවා. අපි බලමු මොකක්ද මේක කොහොමද මේක අපි විසඳ ගන්න ඕනේ කියලා විසඳ ගන්න ඕනේ විදියක් තියෙනවා. දියකි ශ්‍රේණියේ දෙවන පදය, හතරවන පදය, හයවන පදය ආදී ඉරට්ට ස්ථානවල ඇති පද ඉවත් කළ විට ලැබෙන ශ්‍රේණියේ මුල් පද 20 ඓක්‍ය සර්. මේක පටලවා ගන්න ඉපයිට් කරගන්න කියන්නේ. දියකි ශ්‍රේණිය. දිය ශ්‍රේණිය මොකක්ද? පළවෙනි පදේ 3යි පොදු අන්තරය 2යි වෙච්ච ශ්‍රේණිය. හරි. ඒ දියකි ශ්‍රේණිය ලියගමු. දියකි ශ්‍රේණිය. දිය ශ්‍රේණියේ පළවෙනි පදේ 3යි. පොදු අන්තරය sorry 2යි නෙමෙයි. මම වරද්ද ගත්තා. 2යි නෙමෙයි. එතන 4යි. පොදු අන්තරය 4යි. එතකොට දෙවනි පදය 3ට 4ක් එකතු වුණාම 7යි. 11යි. ඊළඟට 11යි 4යි 15යි. 15යි 4යි 19යි. ඕක තමයි දී ඇති ශ්‍රේණිය. ඔකට කියමු දී ඇති ශ්‍රේණිය. මේකේ මොනවා කරනවද? දෙවන පදේ, හතරවන පදේ, හයවෙනි පදේ ආදී ඉරට්ට පද, ඉරට්ට ස්ථානවල ඇති පද අයින් කරපුවා. මොනවාද අයින් කරන්නේ? මෙන්න මේවා. දෙවෙනි අයින් කරනවා. අයින් කරනවා. මු අයින් කරා. හතරවෙනි අයින් කරා. හයවෙනි අයින් කරා. අටවෙනි අයින් කරා. 10 වෙනි අයින් කරා. එතකොට කවුද ඉතුරු වෙන්නේ? 3
මේ අයින් වුණාම 11. මේ අයින් වුණාම 19. 19. 3යි 8යි 11යි 11යි 8යි 19යි 19යි 8යි 19යි 19යි 8යි. ये 19යි 8යි 27යි නේ. ඕම ඔය ශ්‍රේණියේ හැදේ. එතකොට හැදෙනවා මේ සමාන ශ්‍රේණිය. පළවෙනි පදේ 3යි පොදු අන්තරය 8ක් වෙයි. පළවෙනි පදේ 3යි පොදු අන්තරය 8ක් වෙයි. ක්‍රමයක්. ඕම් හැදෙන සමාන ශ්‍රේණිය. මේකේ පළවෙනි පදය A ගේ 3 B ගේ 8 D ගේ 8 ඕම සමාන ශ්‍රේණියක් තමයි එතකොට හැදෙන්නේ. ආන් මේකේ මුල් පද 20 එකතු වහයි. ඒ හැදෙන ශ්‍රේණියේ මුල් පද 20 එකතුව අපෙන් අහනවා. අපිට හොයන්න කියන සොයන්න. කියන්නේ. කොහොමද හොයන්නේ? සමාන ශ්‍රේණියක අයිති ගන්න කරන සූත්‍ර දෙකක් තියෙනවා. එකක් මේ සූත්‍රය. Sn සමානයි n බෙදීම දෙකවරක් a ධනෙ. අපේ මතකයේ දෙනවා සමාන ශ්‍රේණික අයිති හොයන්න මේ සූත්‍රය. මේ සූත්‍රයෙන් සමාන ශ්‍රේණික අයිති හොයනවා නම් මොනවාද උමන දත්ත පද ගන්න ඕනේ. පද 20ක. එකතු හොයන් තියෙන පද ගන්න අවුලක් නැහැ තියෙන්නේ. එයාට පළවෙනි පදේ ඒකක් තියෙන තුනයි. L කියන්නේ අයිති හොයන පදවල අන්තිම පදේ. පද 20ක නම් අයිති වෙන 20 වෙනි පදේ අපි ගාව තියෙනවා. නෑ. 20 වෙනි පදේ අපි හොයලා නැහැ. එක හොයලා ඉඳිනවා මේ සූත්‍රය පාවිච්චි කරලා. එක් හතරයි. එහෙනම් තව සූත්‍රයක් තියෙනවා. මොකක්ද ඒ සූත්‍රය? මෙන්න මේ සූත්‍රය. Sn සමානයි n බෙදීම දෙකවරක් 2යි a ධන n ඍණ එක් වාරයක් b. මෙන්න මේ සූත්‍රයෙන් තමයි අපි කියන්නේ. අන්නේ ගානිදී සූත්‍රය පාවිච්චි කරනවා. හරි. මම කිව්ව එක අපි සූත්‍රය වුණ තැනට සූත්‍රය. සූත්‍රේ නැතුව සාමාන්‍ය නෝමල් යන්න පුළුවන් කයි නෝමල්. හරිද? රයිට්. අර වාහනේ ගියරේ වගේ මාරු වෙන්න ඕනේ අපි. ලොකු කන්දක් අදිනවා නම් අපි පහේ අදින්නේ නැහැ කියලා. හතරෙත් නැහැ සමහර තුනට දෙකට සමහරට එකටත් යනවා. දෙකේ ගියර එක වගේ යනවා. හරි. හරි දැන් අපි වැඩේ කරමු. දැන් මේකට ආදේශ කරමු කියන්නේ මේ විදිහට. n කියන්නේ එකතු අවශ්‍ය පද ගණන 20යි n වලට 20 ආදේශ කරන්න වෙනවා. මෙතනක් තියෙන එතනත් අපි n වලට 20 ආදේශ කරනවා මේ විදිහට. ඊළඟට දෙවරක් a කියන්නේ ඒකගේ 3ක් ඉඳ දෙවරක් 3 ඒක 3 ආදේශ කරනවා. ඊළඟට දාන මෙතනත් n වලට 20 අඩු කිරීම 1 දීවලාභය 8යි. මෙන්න ආදේශ. දැන් ඔක සුළු කරගෙන යන්න උත්තරේ එනකම්. 20 බෙදීම 2යි ඕනනම් 10 කියලා ලිව්ව හැකි. පස්සේ බෙදාගමු. දෙවරක් 3 6යි එකතු කිරීම. 20 එකක් අඩු වුණාම 19යි 19ම 8ක්. 19ම 8ක්. 19ම 8ක් කියන්නේ කීයද? මෙතනින්ම හදා ගන්නත් තිබ්බ 20 වාටකින් 8ක් අඩු කරන්න. 20 වාටක් කියන්නේ 160යි 160න් 8 කරේ 152යි නේ. කේස් කර ගන්නත් තිබ්බ මේ වරන්නයි නොකර හදනවනේ. නමුත් කියලා නැත්නම් දාන්නේ 20 බෙදීම 2යි 6 එකතු කිරීම මෙතන නවරකට 72යි 4වරක් 7යි 7යි 15යි එකමයි 152යි කියන එක ගන්න මෙතන ලේසි 28කින් එක 8ක් අඩු කරපුවාම වෙනවා 28කින් එක 8ක් අඩු කරපුවාම වෙනවා 8 10. ඒ වන්තයකට එන්න තව විකල්ප පහක් ක්‍රමයක් මනෝමය සුළු කරගන්න. දැන් 150 මෙතන 22න් බෙදුණා 10යි මෙතන 152කට 6ක් එකතු වුණාම 158යි 10යි ගුණ වුණාම කීයද 158 යට තව බිඳුවක් දාලා උත්තරය කියන්න. එන්න උත්තර. කීයද 1580 ලකුණු 3යි උඩ.
සූත්‍රයට ලකුණයි ආදේශයට ලකුණයි සුළු කිරීමට ලකුණයි. දැන් ලකුණු 5ක් ඒ කොටසෙන් එනවා ඔයාලට. මේ ගානේ ඒ කොටසෙන් ලකුණු 5ක් එනවා. තමාසේ කොටසෙන්. ඒ සැරේ ගාන තුන දීලා තියෙන හොම්. හරි. right. දැන් මම කියන්නේ ඒ කොටසේ මොනවා හරි ඔයාලට ප්‍රශ්න තියෙනවා. කතා කරන්න අහන්න අදහස් නැත්නම් උදාහරණ මොනවා හරි තියෙනවා නම් කියන්න. මේ කොටසේ අපි කරපු දේවල්. නැත්නම් මේ ප්‍රශ්නේ අඩංගු දේවල්. දැන් ඔයාගේ පැත්තෙන් මොනවා හරි අපහැදිලි චෙක් කරගන්න ඒ කොටස. හැම අකුරක්ම චෙක් කරගන්න අපි කරපු දේවල්. අවුලක් නැහැ. නෑනේ. දැන් බලමු මම ඔයාලට දෙන්න කිසි අවුලක් නැහැ. නේ? ඔක්කොම ලස්සනට හදන්න පුළුවන්. හොඳයි හොඳයි. එහෙම තමයි වෙන්න ඕනේ. බලමු දැන් මේකේ third term test එකේදී වලට හොඳ ලකුණක් ගන්න පුළුවන්. අනිවාර්යෙන් හොඳ ලකුණක් ගන්න. O level exam එකට කලින් third term test එකේ තියෙන ඊළඟට පෙරහුරු පරීක්ෂණයක් තියෙන එතනින් පස්සේ ජනවාරි මාසෙ. ඒ අවස්ථා දෙකේදීම ඔයාට ඒක හොඳ chance එකක් විභාගයට කලින් විභාගයට අත්දැකීම ගන්න. ඒ වගේ හොඳ ලකුණු දෙන්න. ඔයාගේ ආත්ම විශ්වාසයක් හැදෙනවා. මට මේකට හොඳ ලකුණකට යන්න පුළුවන් කියන එක. right. ඒකට දැන් ඉඳලම අවශ්‍ය වැඩ ටික කරගන්න. හරි. එහෙනම් අපි කවුරුත් ප්‍රශ්නයක් මතු කරේ නැහැ. අදහසක් ආවෙත් නැහැ. එහෙනම් අපි යනවා ප්‍රශ්නේ B කොටසට. right. B කොටස පටන් ගන්න. B කොටස. ගුණෝත්තර ශ්‍රේණිය. ගුණෝත්තර ශ්‍රේණියක් කියලා කියන්නේ පොදු අනුපාතයක් තියෙන ශ්‍රේණියක් නේ. හැදෙන්නේ පළවෙනි පදේ යම් සංඛ්‍යාවකින් ගුණ වෙලා දෙවෙනි පදය. නැවත දෙවෙනි පදේ පළවෙනි පදේ ගුණ වෙච්ච සංඛ්‍යාවෙන් ගුණ වෙලා තුන්වෙනි පදය. ඒකට එකම සංඛ්‍යාවකින් ගුණ වෙවි හැදෙන සංඛ්‍යා රටාවකට තමයි මේ ගුණෝත්තර ශ්‍රේණියක් කියලා කියන්නේ. ඔයාලට මතක ඇති. අපි ගුණෝත්තර ශ්‍රේණියක් සංකේත වලින් ගොඩ නැගුවොත් පළවෙනි පදයට A අරගෙන පොදු අනුපාතයට R අරගෙන සම්මත සංකේත දෙක පළවෙනි පදයේ A පොදු අනුපාතය R කියලා හිතුවොත් දෙවෙනි පදේ වෙන්නේ A ගේ R ගේ ගුණිතය AR තුන්වෙනි පදේ වෙන්නේ AR ආපහු R වලින් ගුණනම හැදෙන එක AR වර්ගය ඊළඟට AR ඝනය මෙන්න මේ ආකාරයට වැඩේ සිද්ධ වෙනවා. මේ විදිහට වැඩේ සිද්ධ වෙනවා. මේ තමයි ගුණෝත්සය. මේ ගුණෝත්සය. එතකොට මේ ගානේ තියෙනවා ගුණෝත්තර ශ්‍රේණියට පොදු අනුපාතය දෙකයි. කිසියම් ගුණ ශ්‍රේණියක් තියෙන එක පොදු අනුපාතය දෙකයි. ඒ කියන්නේ R ගේ අගය දෙකයි. R අගය දෙකයි. පොදු අනුපාතය දෙකයි. හරි. මුල් පද 6 අයික්‍ය. මුල් පද 6. මුල් පද 6 අයික්‍ය. මුල් පද 6 අයික්‍ය 7යි. අයික්‍ය 7යි. පළවෙනි පදේ පස්වෙනි පදේ යහ. පළවෙනි පදේ පස්වෙනි පදේ යහ. හරි. ගුණෝත්තර ශ්‍රේණියක අයික්‍ය වෙන සූත්‍ර දෙකක් තියෙනවා. දැන් ගැටුව යොමු වෙන්නේ ගුණෝත්තර ශ්‍රේණියක අයික්‍යයට. ගුණෝත්තර ශ්‍රේණියක අයික්‍ය වෙන සූත්‍ර දෙකක් තියෙනවා. මතක් කරගන්න මෙන්න එක Sn සමානයි A වරක් R වල n වෙනි බලය ඍණ 1 බෙදීම R ඍණ 1. මේ සූත්‍රය අපි පාවිච්චි කරන්නේ R ගේ අගය ඒ කියන්නේ පොදු අනුපාතයේ අගය ධන ඍණ ભેදයකින් තොරව එකට වැඩි අවස්ථා සඳහා.
R ධන ඍණ ભેදයකින් තොරව අගය එකට වැඩි නම් මෙයා ගන්න ඕන. නැත්තම් සුළු කිරීම අමාරුයි. සුළු කිරීම අමාරුයි. අනිත් සූත්‍රය මේ සූත්‍රය. Sn සමානයි a වරක් එක ඍණ r ගේ n වෙනි බලය බෙදීම එක ඍණ r. මෙයා පාවිච්චි කරන්නේ ධන ඍණ ભેදයකින් තොරව r වර්ගය එකට අඩු ගැටලු සඳහා. එහෙම නැත්තම් සුළු කිරීම අමාරුයි. ගාන හදන්න පුළුවන් සූත්‍ර දෙක මාරු කරලා පාවිච්චි කරා. හැබැයි සුළු කිරීම ගොඩක් අමාරු වෙනවා. හරි. සූත්‍ර දෙක මාරු කරලා පාවිච්චි කරුවොත් ඔය අවස්ථා දෙක සඳහා. එච්චරයි. වැරදියක් වෙන්නේ නැහැ. අමාරුකමක් වෙන්නේ නැහැ. දැන් මේකේ right. මේකේ පොදු අනුපාතය 2යි කියන්නේ r ගේ අගය එකට වැඩි මේ අවස්ථාවටයි අදාළ. ඒතර කියනවා මුල් පද 6 ඓක්‍යය ඒ කියන්නේ S6 අගය S6 අගය 7යි කියලා. පළවෙනි පදේ හොයන්න. ඒ කියන්නේ A ගේ අගය හොයන්න. right. අපි මේ සූත්‍රය අරගෙන මේ දත්ත ටික දාමු. Sn සමානයි a වරක් r ගේ n වෙනි බලය ඍණ 1 බෙදීම r ඍණ 1. දැන් S6 කියනකොට මුල් පද 6 එකතුව කියනකොට n වලට එනවා 6. n වලදී 6ක්. පද ගන්න 6ක් වෙනවා මුල් පද 6 එකතුව ගැන කතා කරලා. පද ගණන වෙන්නේ 6ක්. දැන් අපි ආදේශ කරමු. මෙතන තියෙනවා n එතෙන්ට 6 ආදේශ කරපුවාම මේක හැදෙන S6. S6 අගය 7යි. n වලට මෙතෙන්ට 6 ගත්තාම මෙතන හැදෙනවා S6. S6 කියන්නේ 7ක්. හරි. Sn අගය 7ක් වෙනවා. n 6ක් වෙන අවස්ථාව. ඊළඟට A ගේ අගය දන්නේ නැහැ. හොයන්න පුළුවන්. R ගේ අගය 2යි. n ගේ අගය 6යි. ඔන්න විදිහට අපි ආදේශ කරගන්නවා. R ගේ අගය 2යි. ඔන්න ආදේශ. හරි. ඔය විදිහට ආදේශ කරලා අර සූත්‍රයේ මේ තියෙන දත්ත ටික අපි ආදේශ කරගත්තා. වෙන මහලු දෙයක් කරේ නැහැ. පොඩි දෙයක් හරි. හරි. ඒක හරි. ඊළඟට මේක දැන් පොඩි සමීකරණයක් ඒ තියෙන සමීකරණයක් මේක සුළු කරලා විසඳගමු. මේ පැත්තේ 4 සමානයි මේ පැත්ත සුළු කරගමු කොහොමද? A වරක් එතන දෙකේ 6 වෙනි බලය දෙකේ 6ක් වෙලී තියලා ගුණ කරන්නේ දෙකේ 6 වෙනි බලය 64ක් වෙනවා. 64 අඩු කිරීම 1යි. ඉතින් යට දෙකෙන් එකක් අඩු වෙනවා. එකක් වෙන්නේ. එකයි. ඊට පස්සේ තව යන්න වෙනවා. අපි ඉවරක් යමු. මෙතන 7 සමානයි. මෙතන 64 එකක් අඩු වුණාම 63යි. ඒකෙන් ගුණුනාම 63යි a. බෙදීම 1යි කියන්නේ 63යි එම තමයි. 63යි a. 63යි a තමයි. හරි. ඒක හරි. පැහැදිලිද? හොඳට බලන්න. ඔයාලට පැහැදිලි වුණාද? තේරුණාද කොහොමද? දැන් ඒ උක්ත කරන්න ඕනේ. මේ 63 අයින් වෙන්න ඕනේ. 63න් ගුණ වෙලා තියෙන්නේ මෙතන 63න් බෙදන්න වෙනවා. මෙන්න ඒක. දෙපැත්ත 63න් බෙදනවා දැන් අපි. දන්නවා කරන්න ඕනේ මොකක්ද කියලා පියවරෙන් පියවරට. පියවරෙන් පියවර. දැන් මෙතන 63ට 63 බෙදිලා ඔන්න ඒ උක්ත වෙනවා. මෙතන සරල වෙනවා 4ක් 1යි 63ට 7 ඒවා 9යි. එහෙනම් උත්තරේ 9න් 1යි. ඒ ගියාගේ 9න් 1යි. මේ සමානයි 9. පළවෙනි පදේ 9න් 1. පළවෙනි පදේ 9න් 1. හරිනේ? හරි. ගුණෝත් ශ්‍රේණි ගානේ ඔන්න
පළවෙනි පදේ එවුවා. B එකේ පළවෙනි කොටස. B එකේ පළවෙනි කොටස. හරි. ඊළඟට මම මෙතනින් ලියුවට කමක් නැති වෙයි. B එකේ දෙවෙනි කොටස. මොකක්ද අහන්නේ? පස්වෙනි පදය අහන්නේ. පස්වෙනි පදේ. පස්වෙනි පදේ. පස්වෙනි පදේ කියන්නේ P5. P5 සමානයි AR හතරවෙනි පදේ. ඕනනම් අර Tn සමානයි සූත්‍රය ලියලා ආදේශ කරන්නත් පුළුවන්. මෙන්න මේ සූත්‍රය. Tn සමානයි A වරක් R ගේ n ඍණ 1 වෙනි පදේ. මේකනේ Tn සූත්‍රය. මේ Tn සූත්‍රය අරගෙන n වලට 5 A වලට 9න් 1 R වලට පොදු අනුපාතය 2 ආදේශ කරලා සුළු කරන්න පුළුවන්. නැත්නම් වඩාත් කෙටි මෙහෙම බලවිට මම එහෙම හැදුවේ නැහැ කියලා ලකුණු දෙන්නේ නැතුව අර මේකේ මේ මාර්කින් ස්කීම් එක මම ළඟ තියෙන. ඔකට ලකුණු දෙන්න කියලා මේකේ තියෙන. ඒකම කියේ. ඒ කියන්නේ වැඩි අවබෝධයක් තියෙනවා මෙහෙම හදනවා. හරි. මේ මාර්කින් ස්කීම් එක අපි වොල්වල් පේපර් බලක විභාග දෙපාර්තමේන්තුවේ වල මාර්කින් ස්කීම් එක මම ගත්තේ. හරි. ඒ වලට ගැටලුවක් වෙනවා මම කියන්නේ නැහැ. මමත් ඉවරයි නේම කිව්වා. එහෙම කියන්නේ නැහැ. මාත් ඉවර වෙනනේ ඒකේ. හරි. මම කියපු දේ එන බොරුවක් වුණාම මට තියෙන වළංගුතාවය අඩු වෙනවනේ අර දේශපාලන කින්ටවල. ඒ වෙලාවේ වාසික මොන හරි කට් වෙන බොරුවක් කියලා ඊට පස්සේ ටික කාලයක් යනකොට අවලංගු වෙගෙන යනවා. ඒක ලංකාවෙම වෙලා තියෙන මාර්ගය. උඩ දෙනකොට. නේ? හරි. ඒක වෙලා නැහැ. ඒතර මම මේක හරියට බලලා කියන්නේ. මේ මාගේ ස්ක්‍රීන් එක කියන්නේ. හරි. දැන් ඒක ඉස්සලම් පියවර මේකවත් නෑ මේ මෙහෙම තියෙන්නේ. P5 සමානයි ආදේශයේ පිටෙන් කරලා ලියද 9න් 1 වරක් 9න් 1 වරක් 9න් 1 වරක් මෙතන 2යි R ගේ අගය 4යි. මේකට තමයි පළවෙනි ලකුණ දීලා තියෙන්නේ. ලකුණු දෙකයි තියෙන්නේ. එතකොට මේකවත් නෑ. මේක කෙලින්ම තියෙන පළවෙනි තේරුව. හරි. ඒ හින්දා මේ අනවශ්‍ය වලට අරන් ලියන්න පුරුදු වුණාම කාලේ ඒවට ගැට වෙලා අන්තිමට පේපර් එකේ උවමනා ටික කරගන්න කාලෙම වදිනවා සමහරවිට. ඇයි දන්නේ? හරි. කිසිදාක පේපර් මාකින් ගිහින් නැති මේක කියන්නත් හොඳ නෑ. ඈ පාසලක හරි කොහේ හරි එහෙම විධිමත්ව වැඩ කරලා නැති බොහෝ අය දැන් YouTube එකේ ටියුෂන් ක්ලාස් වල මේක කරලා ජනප්‍රියත් වෙලා ඉන්නවා. හරි වෙන ජනප්‍රිය වෙන්න දේවල් ටිකක් කතා කරනවා. හැබැයි මෙතන ඕන දේ මොකද වෙන්නේ මිස් වෙලා තියෙනවා. දැන් මහව කලාපේ ගත්තාම ගණිතයේ සමත් ප්‍රතිශතය දෙන්නේ 60ක විතර. 60 ගන්න. අඩු වෙලා තියෙන පහුගිය අවුරුද්දේ. ඒක තුන. මිනිස්සු විභාගාතේ දුවන පිස්සු වෙනවා. හරි. ඉතින් ඒ 160 ගානේ නු වැඩි හරියක් ඉන්නේ S එකක් ගත්තා. හරි. ඔය ටවුන් වල තියෙන ඩිජිටල් කටවුට් වල තියෙන රිසල්ට්ස් නෑ ඇත්ත ප්‍රතිඵල ලේඛන. ඇත්ත ලේඛන වල ඒව නෑ. හරි. විභාග දෙපාර්තමේන්තුවේ වාර්තා වලට කිව්වම වෙබ්සයිට් එකේ එහෙම නෑ. හැබැයි අර ඩිජිටල් කටවුට් වල නම් තියෙනවා මාර. ලෝකේ හොඳම රිසල්ට් තියෙන ඒ වගේ. ඒවා ඒ කටවුට්ස් වල වෙළඳ ප්‍රචාරණ. ඔය ටීවී එකේ සමහර ඇඩ් දාන්නේ කියන කෑම වල ඔය කියන ගුණ තියෙනවා. ටෙස්ට් ගහ දිගේ විටමින් යනවා ෂැම්පූ ගෑවා පොඩි. ඇත්තද මේ? හරි. මේවා ඇත්ත නෙවෙයි. හැබැයි ගොඩාක් දෙනෙක් ඒවා ඇත්ත කියලා විශ්වාස කරගෙන නමුත් ඒවා ඇත්ත නෙවෙයි. අන්තිමට බලනකොට මනුස්සයා ජීවිත කාලේ මාර රැවටිලි ගොඩකට රැවටිලා. ඔන්න ඔහොමයි. හරි. ඉතින් කරන්න දෙයක් නැහැ ඒක. මිනිසුන්ගේ වැඩක්. දැන් මේක සුළු කරනකොට මෙතන එනවා 2 4 වෙනි බලයට 16ක් එනවා. ඒතර මේ තියෙන්නේ 16.
එතකොට මේක සුළු වුණා වෙන 1 වරක් 16 16යි 9න් 16 9න් 16 මේකට ලකුණු දීලා තියෙනවා. මේක ආයි මිශ්‍ර සංඛ්‍යාවක් කරන්න එහෙම ඕනේ නැහැ ශ්‍රේණිය ආයව. මේකට දෙවෙනි ලකුණ දීලා තියෙනවා. භාග ගැටලුවක නම් මේක මිශ්‍ර සංඛ්‍යාවක් කරන්න. අමේ හරි. ඔයාලා සැකයිම නම් මිශ්‍ර සංඛ්‍යාවක් කරන්න ආවර 1යි 1 7යි. ඒක පදයක් නෙමෙයි පදයක් විෂම භාගයක් ආකාරයෙන් තිබ්බට ප්‍රශ්නයක් නැහැ. රටාවක පදයක්. රටාවක පද ලියනකොට ඒවා මිශ්‍ර සංඛ්‍යා වලින්ම තියෙන්න ඕනේ කියලා ගන්න විෂම භාගික රටාවක පද ලිව්වේ. එහෙම කොහෙවත් නැහැ. එහෙම ඒව නැහැ. නැති කොන්දේසි දාගන්නත් එපා. ඉතින් හරි. 7 වෙනි ගානක් කරා. හරි. තව ගණන් පහක් තියෙනවා දැන් සෙකන්ඩ් පේපර් එක වල තේරෙනවා ටිකක් වෙලා යනවා. හොඳ ගණන් තියෙනවනේ මේ කතා කරන්න දේවල්. හරි. එහෙනම් ඊළඟට අපි නිර්මාණ පාඩමේ ක්ලාස් වල ඉවරත් කරේ අන්තිමට 8 වෙනි ගාන හරි. ටක් ගාලා නිර්මාණය කරන්න. තෝමලට සාකච්ඡාවට කාලේ මදි වෙන්නත් ඉඩ තියෙනවා 8 වෙනි ගාන කරන්න ඕන. නිර්මාණයනේ තියෙන්නේ. right. ලේසි. හරි පටන් ගන්න.